ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණබර වාසනාවන්ත බෞද්ධ පින්තුනි උදා වෙන වෙසක් පුර පසළොස්වක් පොහොය දිනේ නිමිති කරගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන වාර්ෂිකව සිද්ධ කරනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි අපි කොයි කාටත් මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් හිතා යහපතක් අර්ථයක් ප්‍රයෝජනයක් සිද්ධ වෙන අපි බෞද්ධව හැටියට ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඉවහල් වෙන විදිහේ පින්කමක් සත්කාරයක් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ බණපදයක් ශ්‍රවණය කරලා ඒ තුලින් ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ශක්තියත් ඒ වගේම මූලික වෙලා කටයුතු කරන පින්වත් පිරිස ධර්ම දානමය පින්දහම සිද්ධ කරගෙන පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා සංස්ථාවේ සේවය කරලා මිය පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුණු මේ මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඒ වගේම සේවයේ නියුතුව සිටින මහත්ම මහත්මීන්ට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදයේ සිත සාන්තිය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද සිද්ධ කරන්න මේ පින්දහම් සිද්ධ කිරීම තුළින් මේ අත් බලාපොරොත්තු වෙනවා මේ වගේ ආයතනයක මෙහිම පින්කමක් ආගමනුකූලව සිද්ධ කරන්නට කල්පනා කිරීමම ඉතාම වටිනවා මේ වගේ දේවල් වලට අවබෝධයක් ධර්මයේ පිළිබඳව පින්දහම් පිළිබඳව ගුණධර්ම පිළිබඳව වැටහීමක් අවබෝධයක් තියන අය මූලික වෙනවා බුදුහාඳුරෝ දේශනා කළේ නිදීනං පවත්වාරං යම් පස්සේ වජ්‍ය දස්සෙනං නිග්ගයවාදී මේදාවි තාදි සම්පන්දිතම් බජේ තාදි සම්බජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ කියලා අපේ ජීවිතවලට යම්කිසි යහපතක් ප්‍රයෝජනයක් සිද්ධ වෙන අර්ථයක් සිද්ධ වෙන දේවල් වලට කවුරු හරි මඟ පෙන්නනවා නම් ඒ වෙනුවෙන් අපිව යොමු කරනවා නම් අන්න ඒ වගේ අය නිධානයක් පෙන්වන මිනිස්සු වගේ කල්පනා කරන්න කියලා. අපිට අපේ ජීවිත හදාගන්න අපිව යහපත් මාර්ගයේ ගමන් කරවන්න මඟ පෙන්වන වචනයකින් හරි උදව් කරන අය ඉන්නවා නම් බුදුහාමුදුරු දේශනා කළේ ඒ අය අපිට නිධානයක් පෙන්වන උත්තමයෝ කියලා. ආන්නේ වගේ අය ආශ්‍රය කරන්න ඇසුරු කරන්න එහෙම අය ආශ්‍රය කරන කෙනාට වරදින්නේ නැහැ යහපතක් සිද්ධ වෙනවා කියන එක තමයි දේශනා කළේ. ඒ නිසා මේ බෞද්ධ සංගමයේ පින්වත් පිරිස හරි වටින පින්කමක් මේ සංවිධානය කරලා මේ කටයුතු සිද්ධ කරනු ලබන්නේ. අනිත් අයට ධර්මය අවබෝධ කරගන්නට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉද ප්‍රස්තාව සලසලා දීම ඒකත් එක්තරාතකින් පින්කමක් හැටියට ධර්මානුකූලව දකින්න පුළුවන්කම තියෙනවා. මේ අත හොඳට බණ අහලා පුරුද්ද තියන අය කියලා අපි කල්පනා කරනවා. ඒක නිසා හොඳ අවබෝධයකින් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද සාමාන්‍යයෙන් ගමේ ගොඩේ ගෙදරක බණ කියනවා වගේ නෙවෙයි, පන්සලේ බණ කියනවා වගේ නෙවෙයි. හොඳට ඇහැ කන පෙනෙන ඉන්ද්‍රියන් වැඩ කරන ඒ වගේම අවබෝධයක් තියෙන වැදගත්කමක් තියෙන පින්වත් පිරිසක් නිසා මට මේ ධර්මයේ දේශනා කරන්න අමාරු වෙන එකක් නෑ කියලා මම හිතනවා. ධර්මශාලාවක නම් බොහෝ වෙලාවට එක එක්කෙනා නැගිටලා යනවා. ඊළඟට ශබ්ද බද්ධ වෙනවා. මොනිකුත් දේවල් තියෙන. එතකොට දේශනාවට බාධා වෙනවා. මේ ඇත්ත ඒ නිසා සංවරව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරાવી කියන හැඟීම තියෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට බුදුහාඳුරෝ දේශනා කළේ අට්ඨීකත්වා ධම්මං සුනාති. අරමුණක් තියෙන්නට ඕනි බණ අහන්න. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න උනත් පින්නතුනි ආසාවකින් ඕනේ වාඩි වෙන්න. මට ඇහුණ නිවේදනය කරන මේ මහත්මියත් මතක් කරනවා ධර්ම ශ්‍රවණා බිලාසී ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති ඇත්තු මෙතනට රැස් වෙන්න කියලා. ඒ ධර්මයට ආසාවක් නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන්න හැඟීමක් නැත්නම් මොනතරම් ධර්මයේ ශ්‍රවණය කළත් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒක නිසා හැඟීමකින් යුක්තව බුදුහාඳුරු දේශනා කළා සුසුසති කියලා. හොඳ ආසාවකින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරන්න එතකොට ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. අපි
ගැඹුරු ධර්ම දේශනාවක් නෙවෙයි සිද්ධ කරන්නේ. ඔය ඇත්තන්ට මේ කාලීනව දැනුවත් කරන්න ඕන කාරණා කිහිපයක් තමයි මතක් කරන්නේ. මාතෘකාව හැටියට දේශනා කළේ පින්නතුනේ පරාභව සූත්‍රය මේ අතව අහලා තිනවා. බුදුරජාණන් වහන්සේ මිනිස්සු පිරිහෙන්න කාරණාවක් දේශනා කළා. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභව. පිරිහෙන කෙනාව හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා, දැක ගන්න පුළුවන්කම තියෙනවා. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභව. ධර්මයට කැමති කෙනා දිනු වෙනවා, ධර්මයට අකමැති කෙනා පිරිහෙනවා. දැන් මේ ධර්මයේ කියලා කිව්වම බුදුබණ කියලා හිතන්න එපා. ධර්මයේ කියලා කියන්නේ හොඳට මේ සමාජයේ ලෝකයේ තියෙන හොඳ දේවල් තමයි ධර්මතාවය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අහලා තියෙනවා ලෝකයේ ස්වභාවයටත් කියනවනේ ධර්මතාවය කියලා. එතකොට යහපැවැත්ම වෙනුවෙන් පවතින දේවල් තමයි ධර්මයේ කියලා කියන්නේ. ඒ යහපතට කැමැති අය හොඳ දෙයට කැමැති අය දිනු වෙනවා, හොඳ දෙයට අකමැති අය පිරිහිනවා කියන එක තමයි සරලව ඔය ගාථාවෙන් දේශනා කරන්නට යෙදෙන්නේ. පින්නතුනි මේ දවස්වල දැන් මෙතන ඉන්න ඇත්තෝ උනත් විවේකයක් ලැබුණොත්, ඒ වගේම මල ගෙවල්, දාන ගෙවල්, බණ ගෙවල් මේ හැම තැනකම මේ දවස්වල කතා වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අර තායිලන්තේ ඉඳන් ආපු හාමුදුරුවෝ. ඊළඟට ගමක් තියෙනවා පල්ලේගම. ඒ හාමුදුරුවෝ නිසා හරි ප්‍රසිද්ධයි. දැන් ඉතින් මිනිස්සු හරියට හාමුදුරුවෝට බයිනවා. දැන් මේ ඊයේ අපේ පිරිවෙනේ හාමුදුරන් වහන්සේ නමක් මතුගම අධ්‍යාපන කලාප කාර්යාලයට ගිහිල්ලා වැඩම කරලා ඇවිල්ලා මට කියනවා මේ වෙනදනම් කාර්යාලයට යනකොට ඉන්න මිස්ලා මහත්තුරු නැගිටිනවා. අද ගියාම මූණ දිහා බලපු අය විතරයි නැගිටින්නේ, අනිත් අය නැගිටිත් නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔක්කොම පල්ලේගම හාමුදුරුවෝ වගේ වෙලා මිනිස්සුන්ට අපි. ඔක්කොම හාමුදුරුවෝ සමහරක් ළඟම හිතවත් දායකයෝ තහනවා තායිලන්තේ එහෙම වඩින්නේ නැද්ද හාමුදුරුවෝ කියලා. ඒ හින්ට් එකට අහන්න. ඒ කියන්නේ මේ හාමුදුරුවන්ගේ ස්වභාවය, මහානකමේ තියෙන බැරෑරුම්කම, ඒවා පිළිබඳ ගිහි මිනිසුන්ට අවබෝධයකුත් නැහැ. සමහරක් වෙලාවට බලවම හාමුදුරුවන්ට අවබෝධයකුත් නැහැ සමහර. ඒ නිසා මේක නිකන් ලොකු හැල්ලුවකට අරගෙන මිනිස්සු සලකන ස්වභාවයක් තියෙනවා. අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා, අනුන්ගේ වැරදි දකින්න තමන්ගේ වැරදි දකින්නේ නැහැ. දැන් සිංහල කවියේ තියෙන්නේ තමා සම්මතේ පීඨාසිත වාදිනු පරහට කියලා. බුදුහාමුදුරෝ දේශනා කළේ තත්තානමේව පඨමං පතිරූපේ නිවේසය කියලා. ඉස්සෙල්ලා තමන් හරි මගේ ඉඳලා ඉන්න ඕනේ, අනිත් අයව හරි මාර්ගයට ගන්න, නැත්නම් අනිත් අයට වැරදි දොස් පෙන්නලා දෙන්න කියන්නේ. නමුත් බොහෝ වෙලාවට දකින්නේ අහන්න ලැබෙන්නේ අනුන්ගේ දොස් හොයන අය තමයි වැඩි ඉන්නේ. ඒ කියන්නේ කුණු රසට හරි කැමති කියන එකනේ. වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා හැමතැනම කතා වෙන දේවල් ටිකක් තියෙනවා. මේ ආගමානුකූලව වැළුවාම බුදුදහමට හරියට මේ දවස්වල මිනිස්සු පහර ගන්න ස්වභාවය වැඩි වෙලා තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් එහෙම මේ කරන්නේ පින්නතුනේ ඔය ඇත්තන්ගේ දරුමල්ලන්ට තියෙන අනාගතය විනාශ කරන එක. ඒකට නොයෙකුත් මත ගෙනල්ලා තියෙනවා බුදුදහම නිසා දියුණුවක් නැහැ කියලා දැන්. එහෙම මතයකුත් තියෙනවනේ. මේ ආගම පන්සල් යනවා, බණ දහම් අහනවා, ආගමානුකූලව වැඩ කරනවා, ඒ නිසා දියුණු වෙන්න බෑ කියලා. මම දැක්ක මේ අපිත් ඉගෙනගෙන තියෙන ඒ සර්ගෙන් ඒ සර්ුත් කියන කාලයක් මේ බුදුදහම ඇවිල්ලා මේ කාන්තාවක් එක කාන්තාවක් පමණක් විවාහ කරගන්න අරවා මේවා ගෙනල්ලා මිනිසුන්ට විඳින්න තීච්ච නරක වචනත් පාවිච්චි කරනවා. එහෙම හොඳට කාලා බීලා ඉන්න තීච්ච ගතිය මේ බුද්ධ ශාසනය නැති කළා කියලා. ඒ කියන්නේ ධර්මයේ ගැන, ශාසනය ගැන අවබෝධයක් නැති වුනහම ඔය විදිහේ ගොන් කතා කියන ගොඩක් අය. ඔයත් අහලා තියෙනවද කොහේවත් බුදුහාඳුරෝ එක කාන්තාවක් විතරක් කසාද බඳින්න කියලා තියෙනවා. බුදුදහමේම නැහැ. එහෙනම් ඉතින් කොසල් රජතුමා ඉන්න පළාතක බුදුහාඳුරු ගෙන්න ගන්නේ නැහැ නේ කොසල් රජතුමා. කොසල් රජතුමාට අන්තఃපුරයක් තිබුණා. බිම්බිසාර රජතුමාට අන්තఃපුර තිබුණා. අජාසත් රජතුමාට අන්තঃපුර තිබුණා. බුදුහාඳුරු කවදාකවත් එක කාන්තාවක් බඳින්න කියලාත් නැහැ. එක කාන්තාව වැඩි ප්‍රමාණයක් අසාද බඳින්න කියලාත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වැරදි කාමසේවණෙන් ඈත් වෙන්න කියලා. කොච්චර විද්‍යාත්මකද බලන්න. මොනතරම් විද්‍යාත්මකද සෞඛ්‍ය සම්පන්නද බලන්නකෝ මේ දේශනාව. බුදුහාඳුරු වැරදි කාමසේවණය නිසා ඇතිවෙන විපාක දේශනා කළා.
ඒ තුලින් පෞල් ජීවිතේ විනාශ වෙන්නේ කොහොමද කියලා දේශනා කළා. තමන්ගේ ශරීරයට ලෙඩ රෝග, සමාජ රෝග, නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙන්නේ කොහොමද කියලා දේශනා කළා. මේකේ ආදීනවේ පෙන්වනවා. බුදුහාඳුරු කිසිම දවසක නීති පනවලා නැහැ. මහා සංඝයාට හැර මිනිසුන්ට වන්නේ උදේව පන්සිල් කියලා ඔයත් රකින්නේ. පන්සිල් පද පහක් බුදුහාඳුරු පහළ වෙන්නත් කලින් තීච්චේවනේ. පන්සිල් පද පහ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් තිබිච්ච ඒවා. බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කළා. ඒක බෞද්ධයා විසින් ආරක්ෂා කළ යුතු ආර්යකාන්ත සීලයක් හැටියට බුදුරජාණන් වහන්සේත් අනුමත කළා. හොඳ දේ බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඒක තමයි ස්වභාවය. එනේ නීතියක් හැටියට පනවලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පන්සිල් රකින්න, පන්සිල් රකින්නවා නම් එයාට නිවනට ලං වෙන්න ලේසි. නිවන ඉක්මන් කරගන්න ලේසි. දැන් බලන්නකෝ ඔයත් අහලා තියෙනද කොහේවත් නීතියක් තියනවද අනිවාර්යෙන් පොයේට පන්සල් යන්න ඕනේ කියලා. එහෙමත් නැහැ. නේද? දැන් මේ වෙසක් පොයේටවත් යනවද පන්සල් සමහරක් අය යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. බෞද්ධයෝ තමයි උනාට කියන්නේ. ඒ උනාට වෙසක් පොයේටවත් යන්නේ නැහැ. වැඩියෙන්ම වෙසක් පොයේට පොසොන් පොයේට මිනිස්සු ඉන්නේ පන්සලේදී දන්සැලේ. වැඩිම ඉන්නේ දන්සැලේ. නේද? නැත්තම් තොරන් ළඟ ඉඳී එහෙමනේ. ඒක තමයි ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ තරම් මානව නිදහසක් දීපු ශාස්ත්‍රවරයෙක් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒක නිසා අපේ ධර්මය මේ බුදුදහම වැරදියට අල්ලගත්තාම පළවෙනි කාරණේ පින්නතුනේ හොඳට පින්දහම් පිළිබඳව, ධර්මයේ පිළිබඳව, ශාසනය පිළිබඳව වැටහීමක් අවබෝධයක් නැතිකම. ඒක තමයි පළවෙනි කාරණේ. දැන් සමහරක් ඇත්තෝ හිතන් ඉන්නවා මේ අද තමයි හාමුදුරුවෝ වැරදි කරන්නේ, ඒ කාලේ හාමුදුරුවෝ වැරදි කරේ නැහැ කියලා. ඔයත් දන්නවද උපසම්පදා හාමුදුරු නමකට සිල්පද කීයක් තියෙනවද? අහලා තියෙන්නේ කෝටියක් සංවර සීලය කියලා නේද? මමත් ඕක අහපු දවස් ඉඳලා බැලුවා බණ පොතේ විනය පිටකේ කොහෙද උච්චර සිල්පද තියෙන්නේ කියලා. මට නම් ආවුනේ 227යි. ඔය 227ට පින්නතුනේ කෝටියක් දේවල් කියන්න පුළුවන්. දැන් ওই පන්සිල් පද පහ තියෙනවානේ. ඔය පන්සිල් පද පහටත් ඕනතරම් නීති කියන්න පුළුවන්. මේක කරොත් අර එක සීලයක් කැඩෙනවා, අර සීල කැඩෙනවා, මේ සීල කැඩෙනවා කියලා. සීල්පද පහ රකින්නවා නම් රටකට ව්‍යවස්ථාවක් ඕනෙත් නැහැ. ඔය පංචශීලයේ රකින්නවා නම් ඔය ආන්දරුරුන්ට කියන අය මිනිස්සු හරියට පන්සිල් පද පහ රකින්නවා නම් පොලිසි වහන්න පුළුවන්. බන්ධනාගාර වහන්න පුළුවන්. ඒව නැති වෙලා යනවා යමුනොත් එහෙනම් පන්සිල් පද පහ රකින්නවා. රකින්නේ නැහැ. දැන් ඔයයන්ට පුළුවන් ද උදේ පන්සිල් ගන්නවා. දැන් පන්සිල් සමාදන් වුණා. මේ පංචශීලයේ රකින්න පුළුවන්ද අද දවස ඇතුළත? කැඩෙනවා. දැන් සමහරක් අය හිතන් ඉන්නවා පන්සිල් ගත්තොත් ඒක රකින්න ඕනේ කියලා. ඒකනේ බලන්නකෝ උපාසකම් වලටත් ගහන්නේ ඒකනේ. පොයට සිල් ගන්න නැත්තන්ට. ඒක පින්නතුනේ මේ කාරණා කිහිපයක් තියෙනවා. මොකද මේ හාමුදුරුවෝත් වග කියන්න ඕනේ. මේ මෑතක අවුරුදු දැන් 20කට විතර කලින් ඔයත් අහලා තියෙනවද මේ බුද්ධ ශාසනයම නිවන් දකින කතාවක්. ඔయిత කලින් තිබුණ වැඩිහිටිය අයගෙන් අහන්නකො. ඒ කාලේ තිබුණේ මොකක්ද මතේ මිනිස්සුන්ගේ මේ මොකක් හරි දානයක් මානයක් පින්කමක් කරාට පස්සේ ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මට මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා. එතකොට මෛත්‍රී බුදුහාඳුරු දකින්න යන්න කලින් මිනිස්සු අපායෙම වැටි ඉන්න ඕනේ. පුළුවන් තරම් දිව්‍ය ලෝකවලම යන්න ඕනේ. ඔන්න ඔය වගේ කල්පනා තියුණු මිනිස්සුන්ට. මෑත කාලයක ගෙනාව ධර්මානුකූලව කතාව හරියි. මෑත කාලීනව ආව පින්නතුනි මතයක් සමාජයේට මේ බුද්ධ ශාසනයම නිවන් දකින්න ඕනේ. ඒක නිසා දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරලා සසර දීක් වෙනවා කියලා කිව්වා. ඒක නිසා මේ බුද්ධ ශාසනයම නිවන් දකින්න ඕනේ. ඊළඟට මතයක් ගෙනාවා අරහතුන් වහන්සේලා බිහි වෙනවා කියලා. වාහනවලත් ගහලා තිනවා මම දැක්ක මේ ධරණී තලයේ මත අඟලක් පාසා අරහතුන් වහන්සේලා බිහි වේවා කියලා. ප්‍රාර්ථනාව නම් හොඳයි. එහෙම රහත් වෙන්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන් නම් ඒත් හොඳයි. දැන් මේකෙන් උනේ මොකක්ද? රහතන් වහන්සේලා බිහි වුණා හොෝගාලා. බලන්නකො සමහර අය සමන්ත භද්‍ර ගියයි බුදු උනේ ගියයි නේද නම් දාගෙන සමහර අය ලංකාවේ බුදුන් ඉපදුනේ ගියාගෙන එහෙත් රහත් වෙලා හැමතැනම රහතන් වහන්සේලා. සමහරක් ඇත්ත මොකද කරේ? මහමෙවුනා වගේ එක එක ඒවා හදාගත්ත මම ආනන්ද මහරහතන් වහන්සේගේ ගෝලයෙක් කියලා නොයෙකුත් විකාර කියාගෙන ආවා. මිනිසුන්ගේ ඔළුව වලට ආවා. ඉතින් ඒ නිසා රහත් වෙන්නත් පුළුවන්. ඔය රහත් වෙනවා කියන එක පින්නතුනේ නිවන් දකින්නවා කියන එක එහෙම ලේසියෙන් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට පිනක් තියෙන්න ඕනේ.
බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකේ පින්වන්ත මිනිස්සු ඉන්න කාලෙට. සමහරක් අය හිතන් ඉන්න පව්කාරයෝ ඉන්න කාලෙට කියලා නෑ. බුදු කෙනෙක් ඒකනේ කාලයේ දීපේ දේශයේ කුලේමව් කියලා බලන්නේ පස්මහ බැලු. බුදු කෙනෙක් පහළ වෙනකොට අගසව් දෙනම පහළ වෙන්න, අග්‍ර ශ්‍රාවකයෝ බිහි වෙන්න, 80 මහා ශ්‍රාවකයෝ බිහි වෙන්න පින් කරපු ඇත්තෝ ඉන්න ඕනේ. එහෙම මහා පින් කඳන් ලෝකේ පහළ වෙලා ඉන්නකොට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ කියන්නේ සංසාරේ පාරමී පුරලා තියෙනවා. දැන් බුදු කෙනෙක් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පිරුවේ කියනවනේ. ඊට පස්සේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න කල්ප එකහමාරක් පෙරම් පුරන්න ඕනේ කියනවනේ, පාරමිතා පුරන්න ඕනේ කියනවනේ. නිවන් දකින්නවා කියන එක එහෙම ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ කිව්වට පිළිතුනේ සංසාරේ පුරුද්ද තියෙනවා. ඒක තමයි පාරමිතා කියලා කියන්නේ. ඒ පුණ්‍ය ශක්තිය තියෙනවා නම් එහෙනම් බුදුහාඳුරයි කාලේ දඹදිව ඉන්න ඔක්කොම නිවන් දැකලා ඉවර වෙන්නේ. එහෙම ඉවර වුණාද? බුදුහාඳුරන්ගේ ශාසනය මහාන වෙලා හිටපු බුදුහාඳුරුත් වැඩ ඉඳිද්දි පැවිදි වෙලා හිටපු ඔක්කොම රහත් වුණාද? එහෙම නැහැ. ඔය ඇත්තෝ මේ අපි මහාන වෙලා උත්සාහ කරන්නේ නිවන් දකින්න. මේ බුද්ධ ශාසනයෙම නිවන් දකින්න පුළුවන් නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක ලේසි දෙයක්, පහසු දෙයක් නෙවෙයි. ඒක හරි අමාරු දෙයක්. එහෙම ලේසියෙන් රහත් වෙන්න බෑ. ඒවටත් එක එක තර්ක ගේනවා. ඇයි? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ දාරුචීරිය කියලා කෙනෙක් හිටියා. එයා මහා මග හම්බෙලා බුදුරජාණන් වහන්සේට කිව්වද බණ කියන්න කියලා. බුදුහාඳුරු මේකට වෙලාව නෙවෙයි පිණ්ඩපාතේ වඩින වෙලාව කියලා ගමන් 3ක්ම ප්‍රතික්ෂේප කළා. 4 වෙනි ගමනත් ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ එයාට මතක් කළා දිත්තේ දිත්ත මත්තම් හෝත. දැකපු දේ දැක්කා කියලා විතරක් හිතන්න කිව්වා. ඒක ලොකු බණක්. එයාට බුද්ධියක් තිබුණා, පුණ්‍ය ශක්තියක් තිබුණා, අවබෝධය කරගන්න මේ බුදුහාඳුරු දේශනා කළේ මොකක්ද කියලා. දාරුචීරිය මොකද කළේ? ඒ ධර්මය අවබෝධ කරගත්තා. ඒ වෙලාවෙම හිටිවනම රහත් වුණා. දැන් සීවලී කුමාරයා ඔයත් අහලා තියෙන ඔය ගෙවල් වල යන්ත්‍රය ඉල්ලගෙන ඉන්නේ සීවලී යන්ත්‍රය. සීවලී කුමාරයාට අවුරුදු 7යි. පැවිදි කරන වෙලාවෙ පින්නතුනේ අපිව මහාන කරනකොට ලොකු හාමුදුරුවෝ හිස බූ ගන්න වෙලාවට කෙස් රොදක් අතට දීලා කියනවා තච පංචකේ කියන්නේ කියලා. ඒ කියන්නේ පිළිකුල් භාවනාව. කේසා ලෝමා නකා දන්ත තචෝ කියලා. මේක කියනකොට මේ අවුරුදු 7 සීවලී කුමාරයා සෝවාන් වෙනවා. අවුරුදු 7ක දරුවෙකුට අවබෝධ වෙයිද චතුරාර්ය සත්‍යය? ඒක තමයි කියන්නේ පුණ්‍ය ශක්තියක් අවශ්‍යයි කියලා සංසාරේ. එහෙම නැතුව කතිකාචාර්ය, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, දොස්තර මහත්තයෙක් එහෙම කියලා මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඉගෙන ගන්න පුළුවන්. දැන් චතුරාර්ය සත්‍ය ඔයත් මගෙන් අහන්න මටත් කියතයි. පටිච්ච සමුප්පාදය අහන්න මටත් කියා දෙන්න පුළුවන්. හැබැයි මට අවබෝධය නැහැ. උගත්කම තියෙනවා. කියවල අවබෝධ කරගත්ත උගත්කමක් තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂ අවබෝධය නැහැ. දැන් ඔයත් උනත් දන්නවනේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. ඒ වුණාට චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබලා නැහැ. එහෙම වුණා නම් සෝවන් වෙනවනේ. ඒක ලබන්න පුළුවන් කමක් නැහැ. ඒක ලෙහෙසි නෑ. හැබැයි දැන් මේ ඔක්කොම සරල කරාම මොකද උනේ? දැන් ඒ නිසා මිනිස්සු බලන් ඉන්නවා පොයට සිල් ගන්න උපාසකම්ම නිවන් දකින්න යන කෙනෙක්. දැන් පන්සල් යන ඔක්කොම යන්නේ මොකටද නිවන් දකින්න? එහෙම නෑගීම තියෙන්නේ. නිවන් දකින්න යන උපාසකම්ම අද සිල් අරගෙන හෙට වෙඩින් එකකට ගිහිල්ලා නටනවා දැක්කොත් මොකද කියන්නේ? බලන්නකො නේද? තෝල් පාට කරලා, නියපොතු පාට කරලා යනවනි කාලියක් ඉන්නවා වගේ ගොඩක් අය එහෙම නේද? අනේ මන්ද මිනිස්සු බොරු කරන තරම් තමන්ව රවට්ටනවනි තෝල් පාට කරගෙන මගුල් ගෙවල් බැලුවාම දැක්කහම නෝනලා වේම මූණවල් බලන්න බෑ වාම් පිටි උලල වගේ තමාරක් අය. මේ ඉතින් ඒක මේකප් එකක් කමක් නෑ ලස්සනට ජීවිතේ සතුටු වෙන්න. එහෙම කළාට ගැටලුවක් නෑ. හැබැයි මේක මුලාවක් නේ තියෙන්නේ. ඒක කෘතිම ලක්ෂණක් නේ ඇති කරගෙන තියෙන්නේ. ඒක නෙවෙයි ගැටලුව. දැන් ඒ වගේ තැනක උපාසකම්ම කෙනෙක් අර සිල්ගත් උපාසකම්ම කෙනෙක් නටනවා දැක්කොත් එහෙම දොස් කියනවා. අන්න නිවන් දකින්න යන උපාසකම්ම බලපියකො නටන හැටි කියලා දොස් කියනවා. ඒ කියන්නේ සිල් ගන්නවා නම් එයාට මුකුත් කරන්න බෑ. එයා සීල් රෙද්දම පුරවගෙන ඉන්න ඕනේ. එහෙම මතයක් මිනිස්සුන්ට ගොඩ නගාගෙන තියෙනවා. එහෙම එකක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එනන්ද කොසල් රජතුමා හිටියේ. කෝසල සංයුක්තය කියලා වෙනම කොටසක් තියෙනවා බුදුහාඳුරු කොසල් රජතුමාටම දේශනා කරපු. කොසල් රජතුමා කොච්චර බණ ඇහුවද බුදුහාඳුරන්? හැබැයි කොසල් රජතුමා නිවන් දැක්කද? කොසල් රජතුමා නිවන් දැක්කේ නෑ. මල්ලිකා බිසව බුදුහාඳුරන්ට කොච්චර ආදරෙන් ගෞරවයෙන් සැලකුම් කෙනෙක්ද? මල්ලිකා බිසව නිවන් දැක්කෙත් නෑ. මැරිලා ගිහිල්ලා උපදුනේ තිරිසන් යෝනියක. කොසල් රජතුමාත් එහෙම. ඒක නිසා එහෙම
නිවන අනිවාර්යෙන් නිවනම දකින්න ඕනේ. නිවනම දකින්න කෙනා මෙහෙමයි ඉන්න ඕනේ කියලා මේ අපි මත ගොඩ නගා ගත්තා. දැන් එහෙනම් අඟුලිමාල හාමුදුරුවෝ මිනිමරුවනේ. මිනිමරමර ඉඳලා මේ බුදුහාඳුරන්ගේ කරුණාව ලැබුණ බණ ඇහුවා නිවන් දැක්ක රහත් වුණා. ඡණ්ඩ පරුස කෙනෙකුට වුණත් නිවන් දකින්න පුළුවන්. සමහරක් වෙලාවට පින්නතුනේ ජීවිතේ අවුරුදු 60 70ක් වෙනකම්ම නරක කරපු හිටපු කෙනා 80 වෙදි හොඳ කරලා නිවන් දකින්න පුළුවන්. ඒක තමයි ධර්මතාවය. ඒ වගේම තමයි අවුරුදු 70 ගානක් හරි සිල්වත්ව හිටපු කෙනා 80 වෙනි අවුරුද්දේදී වැරදි කරන්න පුළුවන්. ඒක තමයි පෘථග්ජන ස්වභාවය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු අතරට මේ මතවාද ගෙනාව මිනිස්සු කල්පනා කළා උපාසක නම් එයා රහත් වෙන්න ඕනේ. මහාන වුණොත් ඒත් නිවන් දකින්න ඕනේ හාමුදුරුවෝ. ඒක නිසා සියලුම හාමුදුරුවෝ ඒකට ගාතාවත් ඉගෙනගෙන ඉන්නේ සමහරක් අය. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත් අය හාමුදුරුවෝ මහාන කරනකොට කියනවනේ. මේ මහාන කරනකොට කියන ගාතාව කියන්නේ ලොකු හාමුදුරුවන්ගේ ඉස්සරහා අපි වැඩ වාඩි වෙලා කියනවා මේ සිවුර අරගෙන මාව මහාන කරන්න සියලු දුක් ගෙවම් කරන්න. නිබ්බාන සත්‍ය කරණත් අය නිවන් පසක් කරගන්න මහාන කරන්න කියලා. ඇත්ත නිවන් දකින්න තමයි නිවන් අරමුණු කරගෙන තමයි මහාන වෙන්නේ. හැබැයි පින්නතුනි මහාන වෙලා මේ ආත්මය නිවන් දකින්නයි කියන එක නෙවෙයි. නිවන් දකින්න මේ පැවිද්ද හුරු කරගන්න. නිවන් දකින්න අපි හුරුවක් ලබනවා. ඒක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල හරි මාතෘකාවක් ඒක. මේ කියන්නේ හරියට මිත්‍යා දෘෂ්ටිය දෙනවා. බුදුහාඳුරු මේව දැක්කා. මම කිව්වේ ඒ කාලෙත් මේ වැරදි වුණා. එහෙම කියලා මේ කාලේ ඉන්න හාඳුරුවෝ මේ සාධාරණීකරණව නෙවෙයි. මේවා නිසා ඔය ඇත්තන්ගේ හිතවලට නොයේකුත් දේවල් ඇවිල්ලා මොකද ෆෝන් එක බල බල ඉන්නේ දැන් හැමෝම නේද? කොයි වෙලාවෙ බැලුවත් ෆෝන් එක බලන. මම දවසක් වුණා පන්සලේ අපි පන්සල පිරිවෙනක් පොඩි හාඳුරුවන්ට හොඳ වෙලාවට උපාසකම්මල නම් ආච්චිලා සීයලා නම් ෆෝන් බලන්නේ නැහැ. ඒ නිසා හොඳයි කියලා. ඒතකොට පොඩි හාඳුරු නමක් කියන අවසර දාන්න තරම තමයි ආච්චිලා සීයලා තමයි වැඩිම ෆෝන් බලන්නේ කියලා. එහාට තල්ලු කරනවා මෙහාට තල්ලු කරනවා බලනවා කියලා. මම කිව්වා බන අහනවා වෙන්නේ නැති කියලා. බන තමයි අවසර දන්නේ නැහැ නේ කිව්වා. කියන්නේ හැමෝම තමයි. ඒ කියන්නේ ෆෝන් එක හොඳට තියෙන එකක්. ඒක විනාශයට පාවිච්චි කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒවැ මතවාද දරන අය බලන්නකො සමහරක් ඇත්තෝ ඉන්නවා. අපේ ලංකාවේ හරි පුදුම මීහරක් જાතියක් ඉන්නේ පිළිද. මම ওই වචනේමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ හරියට ඇන්දෙනවා. ඔය සමාජයේ තියෙන භාෂාව ඒක නෙනේ කියන්නේ එහෙමනේ අඳිනවා කියන්නේ. ඒ කියන්නේ කොණ්ඩේ නිකන් වවා ගත්තොත් එහෙම කොණ්ඩේ පිටිපස්සෙන් ගැට ගහගත්තොත් ගෑනු අය වගේ පිරිමි රැවුල ටිකක් වවා ගත්තාම නාන්නේ නැත්තම් දත් මදින්නේ නැත්තම් අඳින කමිසේ ඇඳුම හරියට මැදලා අඳින්නේ නැත්තම් එයා මහ දාර්ශනිකයෙක් කියලා හිතන්නේ. එහෙම මිනිස්සු YouTube channel එකක් හදාගෙන ජනාධිපතිතුමාගේ ඉඳන් මහානායක හඳුරුරුන්ගේ ඉඳන් ඔක්කොටම බයින. ඒ බනින්නෙත් මහා අසික්කිත වචන වලින්. අශීලාචාර වචන වලින්. යටින් දාන කමෙන්ට් ඊට වඩා බුද්ධිමත් අය. නියමයි අයියා අපිටත් කියන්න බැරි ටික ඔයා කිව්වේ අයියා කියලා බලන්න ඉපැදා. මීහරක් જાතියක් ඉන්නේ. ඒ වුණාට කතාව ගුණවත්කම් ගැන සිල්වත්කම් ගැන අනිත් අයව හදන්න නිකමට හිතලා බලන්නකෝ ඔය අදහස් දක්වන මහත්තයෙක්ගේ නෝනට පුළුවන් ද බලන්න. තමන්ගේ මහත්තය අනිත් මිනිසුන්ට කියන අසික්කිත වචන අශීලාචාර වචන පාවිච්චි කරන වාග් විලාසය නෝනට දැකලා සතුටු වෙත හැකි දහන් ඉන්න පුළුවන්ද? මේ මිනිසුන්ගේ දරුවෙක් බැලුවොත් ඒ දරුවන්වත් හදලා ඇත්තේ මේ විදියටමයි. නැත්තම් දැන් සාමාන්‍ය තාත්තා කෙනෙක් දැන් මේ මහත්තුරු සංවර වෙනවනේ දරුවෝ ඉස්සරහා නේද? තමන්ගේ යාළුවෝ ඉස්සරහා කතා කරන විදිය නෙවෙයි දරුවෝ ඉස්සරහා කතා කරන්නේ. මිනිස්සු වුණාම කැපකිරීම කරන්න ඕනේ. මිනිස්සු වුණාම හැදියාවන් තියෙන්න ඕනේ. සත්තු නෙවෙයිනේ. ඒ සත්තුත් කරන වැඩක් නෙවෙන්නතුනේ. බලන්න සත්තු ගෙවල් හදන්නේ නැද්ද? හදනවා. සත්තු දරුවෝ හදන්නේ නැද්ද? හදනවා. දරුවන්ට ආදරෙන් සලකන්නේ නැද්ද? සලකනවා. උන් හැමදේම කරනවනේ. කෑම බීම හොයන්නේ නැද්ද? කන්නේ බොන්නේ නැද්ද? උන් නිදියන්නේ නැද්ද? උන් ඒ ඔක්කොම කරනවනේ තිරිසන් සත්තු. මිනිසා කියන්නේ ඔය ටික මිනිසුත් කරනවානේ. හැබැයි මිනිස්සු ඒ සත්තුන්ට වඩා වෙනස් නේ. මිනිස්සු තුල ಗುಣධර්ම තියෙන්න එපා. මිනිස්සු තුල කැපකිරීම කියන එක තියෙන්න එපා. දැන් හිතලා බලන්න පින්නතුනේ ඉස්සර ගෙවල් දොරවල දැන් මාව වඩම්මගෙන යන මහත්තයත් කතා කළේ ඒකයි. සාමාන්‍යයෙන් ගෙවල් වල දරුවෝ ඉන්නවනේ 7-8 දෙනා. දැන් අපේ පවුලෙත් මාත් එක්ක 8 දෙනෙක් ඉන්න ඔක්කොම පිරිමි. කවදාකවත් අපිට තිබිච්ච ගේ දොරේ හැටියට පුංචි ගෙදරක් ඔක්කොම එකට නිදියන්නේ. අම්මයි තාත්තයි නරක විදියට හැසිරෙන අපි දැකලා නැහැ කවදාකවත්. කොච්චර දරුවෝ ඉඳලා. කොයිතරම් කැපකිරීමක් අපේ අම්මයි තාත්තයි කරන්නේ නැද්ද? ඒ ඇත්තන්ගේ ලිංගික ජීවිතේ,
ඒතන්ගේ කසාද ජීවිතේ ඒතු සතුට ගැන හිතලාද? දරුවෝ වෙනුවෙන් බලන්නකො. කොයිතරම් රහසිගතව කැපවීමෙන් යුක්තව ඒතන්ගේ පෞල් ජීවිතය ගත කළාද? දැන් මේ ඊයේ පෙරේද මම දැක්ක පින්නතුනේ එක නෝන කෙනෙක් කියනවා මහත්තයාගෙන් ඩිවෝස් වෙන්න ඕනේ කියලා. කාරණේ මොකක්ද කියලා ඇහුවාම මහත්තයා පුතාට ආදරෙලු එයාට වඩා. ඉතින් දෙයිනේ සතුටු වෙන්න බෑ මහත්තයා දරුවට ආදරය කියන්නේ. ඕන පෞල් ප්‍රශ්න. උසාවියකට ගිහින් බලන්නකෝ ඩිවෝස් වෙන තැන් වල තියෙන ප්‍රශ්න මොනවද කියලා. වෑංජනේ වියන එකටත් සමහරක් වෙලාවට රණ්ඩු. සමහරක් වෙලාවට වෙන අයත් එක්ක කතා කරන එකටත් රණ්ඩු. එක නෝන කෙනෙක් කියනවා මහත්තයා ගෙදර ආපු වෙලේ ඉඳලා ෆෝන් එකේ ඉන්නේ හාමුදුරනේ. අපිට ඇවිල්ලා අඬනවා කීකේ. වැඩ ඇරිලා ආපු වෙලේ ඉඳලා ෆෝන් එකේ ඉන්නවලු රැයටත් ෆෝන් එකේ ඉන්නවලු නෝනා නිදිනවලු මහත්තයා ඊට පස්සේ ඇවිල්ලා නිදි ගන්නවලු. බලන්න ප්‍රශ්න. ඒ කියන්නේ කැපකිරීම කරන්න බැරි මිනිස්සු අනිත් අයගේ වේදනාව අඳුනන්නේ නැති මිනිස්සු සමාජයක් දැන් බිහි වෙමින් තියෙනවා. ඒකට හේතුව මොකක්ද? ධර්මයෙන් ඈත් වීම. ඒකනේ බුදුහාඳුරු දේශනා කළේ සුවිජානෝ භවං හොති. හොඳට පේනනවා පිරිහෙන කෙනාව. කොහොමද? ධම්මදෙස්සී පරාභව. ධර්මයට ද්වේෂ කරන කෙනා පිරිහෙනවා කියන්නේ. ඉතින් බුදුහාඳුරු පනවපු නීති 227ක් තියෙනවා කියලා මම මතක් කළානේ. පින්නතුනේ ඔය නීති 227ම පැනෙන්නේ යම්කිසි හාඳුරු නමක් වැරද්දක් කළාට පස්සේ. නැතුව බුදුහාඳුරු කවදාකවත් නීති පනවල නැහැ හිතලා. හොඳට හොයලා බලන්නකෝ විනය අටුවා ඔය ෆෝන් එකේ ගැහුවාම ගන්න පුළුවන්. එවැනි නිදානියත් එක්කම හේතුවත් එක්කම බලන්න පුළුවන්. බුදුහාඳුරු කිසිම නීතියක් පනවල නැහැ. හාමුදුරුවන්ට හාමුදුරු නමක් වැරද්දක් කළොත් මිස. ඒ කියන්නේ එහෙනම් ඒ කාලේ හිටපු හාමුදුරු ඔය 227ම වැරදි කරලා තියෙනවා. මෙතන වැඩි හිටියැත්තොම ඉන්න නිසා මම කියන්න එක හාමුදුරු නමක් කාන්තාවක් එක්ක හැසිරුණාට පස්සේ තහනම් කළා මෛතුන ධම්ම සේවනය. ස්ත්‍රීන් සමග සංවාසය තහනම් කළා. ඊට පස්සේ මේ හාමුදුරු මොකද කළේ? වැඳිරියක් එක්ක හිටියා. ඊට පස්සේ බුදුහාඳුරුව තහනම් කළා අත්තමසෝ තිරච්ඡාන ගතායපි පරාජික වූති කියලා. බලන්න මේ කාලෙත් හිටපෑ. අද හිටියා නම් එම ගාන බුදුහාඳුරන්ටත් එක්ක. දැනුත් එහෙමනේ ඔය ෆෝන් වල දාලා තියෙන එළෝපියව පන්සලේ හාඳුරුන්ට ගහපියව නේ දහම් පාසල් යවන්න එපා. හාඳුරු ළඟට ළමයි යවන්නේ කොහොමද? ඔන්න ඕව අහන්නේ. කොච්චර හැදිච්ච ළමයි ඉන්නවද මහා සංඝරත්නය නිසා. දැන් මෙතන ඉන්න අයගෙන් ඇහුවොත් එහෙම පන්සලේ දහම් පාසලේ උගන්වපු හාමුදුරුවෝ නිසා නේද ලොකු හාමුදුරුවන්ට කොච්චර බයෙන් ගෞරවයෙන් ඔයත් හැදිලා තියෙනවද? උන්වහන්සේලා දීපු අවවාද ගංගොඩවිල සෝම හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ මේ රටේ තරුණ සමාජය කොච්චර වෙනස් කළාද? නේද? දැන් මේ මෑතක වුණත් අර බයිනෝ දොස් කියන සමහරක් වෙලාවට කත්නූරුවේ හාමුදුරුවෝ මුස්ලිම් දරුවෝ උදව් කරනවානේ. මම දැක්ක දැන් මේ වෙසක් පොයේ තියෙන උත්සවයේ කෑම බීම තනිකර මුස්ලිම් දරුවෙක් දෙන්නේ. ඒව රැල්ල හරි මොකක් හරි කියයි. ඉතින් මේ මනස් හදලා තියෙන්නේ. මහා සංඝරත්නයේ කාටද කරන්න පුළුවන් එහෙම දේවල්. ඉච්ඡර දෙයක් කිරීමේ හැබැයි පුංචි අඩුවක් කොහේ හරි දැක්කොත් ඇති. ඒක තමයි උස්මතු කරලා කියන්නේ. ඉතින් ඒ නිසා බුදුහාඳුරු නීති රීති පැනෙවි හාමුදුරුවරුන්ට ඒ කාලේ හිටපු හාමුදුරුවෝ වැරදි කරාට පස්සේ වැරදියට තේරුම් ගන්න එපා. මම මේ කියලා කියන්නේ දැන් ඉන්න හාමුදුරුවෝ හොඳයි කියන එක නෙවෙයි. මහා නායක හාමුදුරුවෝනත් වැරදි නම් දඬුවම් දෙන්න ඕන. ඒකට රටේ නීතියක් තියෙනවානේ. ඒකට මේ සිවුර ආභරණයක් වෙන්න බෑ. සිවුර ආවරණයක් වෙන්න බෑ. සිවුර ඒකට මේ පලිහක් වෙන්න බෑ. එහෙම වුණොත් ඒකෙන් වෙන්නේ පින්නතුනේ ශාසනයටයි වැඩිම හානිය. ඒක නිසා ඒ දඬුවම් දෙන්න ඕනේ. ඒකට නීතියක් තියෙනවා. ඒකේ දත් එහෙමයි. කවදාකවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑනේ රජ කෙනෙකුට දැන් කෙනෙකුට දඬුවම් දෙනවා. දැන් බිම්බිසාර රජතුමාට අජාසත් රජතුමා කකුල් පළලා ගේ හිර මැදිරි එක දාලා කොයිතරම් දුක් දුන්නද? බුදුහාමුදුරුවෝ එක වචනයක්වත් කිව්වද? බුදුහාමුදුරුවෝ අජාසත්තට ගිහිල්ලා බය කරලා මොනවා හරි කියන්න තුනනේ යොමු කරන්න එපා කියලා. නෑ. ඒ නීතියට කවුරුවත් අත පොවන්නේ නෑ. බුදුහාමුදුරන්ගේ දේශනාව එහෙමයි. ඒක නිසා ඒක ඒ දේවල් අකුරටම සිද්ධ වෙන්නට ඕනේ. නීත්‍යානුකූලව සිද්ධ වෙන්න ඕනේ. ඒක කිසි වැරද්දක් නෑ. ඒ නිසා මේ සමාජයට දුර්මත රාශියක් ගෙනල්ලා තියෙනවා දැන්. ඔය ඒ කාලෙත් තිබුණා. බුදුහාමුදුරුවෝ ඒ නිසා පින්නතුනේ ඔයත් අහලා ඇති සමාජයේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කාරණා 10ක් දේශනා කළා. අන්නේ කාරණා ටික තමයි මම කියන්නේ දැන්. දැන් කල්පනා කරන්නේ 10ක් තියෙනවා. ඔබ කියන්නේ උච්චර වෙලාවක් ගණන් ඉදන්නේ නැහැ කියලා. ඉක්මනින් කියනවා. පළවෙනි එක තමයි පින්නතුනේ හොඳට හිතලා බලන්න මේ මිත්‍යා දෘෂ්ටික දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මහා භයානක සිතුවිලි. ඒ කියන්නේ මිනිසුන්ගේ මත
දැන් ඔයත් අහලා තියෙන නේද බෞද්ධ අය අහලා ඇති ආනන්තරිය පාප කර්ම. දෙමව්පියන්ව මරණයටපත් කිරීම, බුදුන්ගේ ඇඟේ ලේසෙලවීම, රහතන් වහන්සේලා ඝාතනය කිරීම, සංඝ බේදය කිරීම මේවනේ. මේවා කළොත් අනිවාර්යෙන් ඒවා ගරුක කර්ම, ඒ නිසා අපාය යනවා. එහෙමනි කියන්නේ. මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් නියත වශයෙන්ම අපායයි. දැන් හොඳට අහගෙන ඉඳලා බලන්න ඔය ඇත්තන්ටත් මේ මතවාද තිබුණාද කියලා. තියෙනවා නම් අද ඉඳලවත් ඒවා දුරු කරගන්න බලන්න. එතකොට අර මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි පින්නතුනේ බුදුහාඳුරෝ දේශනා කරනවා නත්ති දින්නා. සමහරක් ඇත්තෝ ඉන්නවා දන් දීලා වැඩක් නැහැ කියනවා. දැන් ඉන්නව නේද ඕන තරම්. කියනවනේ හාඳුරුන්ට කොහෙත්ම දෙන්න එපයි කියලා. නේද? ගාමී පන්සලේ හාඳුරුන් ඒ දෙනකොටම බයිනවා. දැන් ඒකනේ සමහරක් අය ඉන්නවා පින්නතුනේ 7 දවසේ දානි දෙනවා තාත්තා අම්මා මැරුණාම 7 දවසේ දානි දෙනවා පන්සලට ගෙනල්ලා. 3 මාසෙ දානිත් දෙනවා. අවුරුද්දේ දානි දෙන්නේ නැහැ. ඉතින් සමහර දරුවන් අපිට මතකයිනේ පන්සලට ඉඳලා හිටලා හරි ආවම අහනවා තාත්තගේ අවුරුද්දේ දානි තිබුණා නේද? දුන්නේ නැද්ද කියලා. එතකොට කියනවා නෑ හාමුදුරනේ වැඩිහිටි නිවාසයට ගිහින් දුන්නා. හොයලා බැලුවා වැඩිහිටි නිවාසයට දීලත් නෑ. ඔය එහෙම තමයි ගොඩක් අය. දැන් මේ ධර්මයේ ගැන අවබෝධයක් නැතිකම විශාල හානියක් කියලා මම කිව්වනේ. මොන බලන්න එහෙම වෙන්නේ නැද්ද කියලා. දැන් 7 දවසේ දානෙත් පන්සලට දෙනවා. 3 මාසෙ දානෙත් දෙනවා. අවුරුද්දේ දානේ වැඩිහිටි නිවාසයට ගිහින් දෙනවා. ඇයි? දැන් ඉන්න හාමුදුරුවන්ට දෙනවට වඩා හොඳයි වැඩිහිටි නිවාසයට දෙන එක, අනාථ නිවාසයට දෙන එක. ඒක කුච්චර හොඳයි. මේ මිනිස්සු අසරණයි. හාමුදුරුවන්ට නම් ඉතින් මොනවද නැත්තේ නේද? එහෙමනේ කියන්නේ. දැන් ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් ගමක වැඩියෙන්ම සල්ලි තියෙන කාටද ගමේ? පන්සලේ උපාසකම්මලාගේ නම් ඇහුවාම සමහර අය කියන හාමුදුරුවන්ට කියලා. එහෙම මතයන්නේ තියෙන්නේ. ගමේ වැඩියෙන්ම සල්ලි තියෙන්නේ කොහෙද? පන්සලේ. ඇත්ත කාරණේ. පින්කමක් කරනකොට එහෙම සල්ලි ගමේම සල්ලි එකතු වෙන තැනනේ පන්සල. නිකන් සරල දෙයක් බලන්නකෝ. ගමේ වැඩියෙන්ම හැඳි තියෙන්නේ කොහෙද? මම පුංචිම කාරණයක් නේ. වැඩියෙන්ම හැඳි තියෙන්නේ කොහෙද? පන්සලේ. වැඩියෙන්ම පිඟන් තියෙන්නේ කොහෙද? පන්සලේ. වැඩියෙන්ම බිල්ඩින් තියෙන්නේ කොහෙද? පන්සලේ. වැඩියෙන්ම කොට්ටපැදුරු තියෙන්නේ ඒත් පන්සලේ. ඇයි ඒ? ගමේම මිනිස්සු දෙන තැනනේ. නේද? ඊළඟට පහුගිය කාලේ පින්නතුනේ සුලිකුණාටුවක් එහෙම ආවා. ඊට පස්සේ සුනාමි ආවා. ඒ වෙලාවේ වැඩියෙන්ම මිනිස්සු ගිහිලා රැඳුනේ කොහෙද? ඔය පඩත්තරකම් කියවන මිනිසුන්ගේ ගෙවල් වලද? පන්සලේ නේද? පන්සලේ රැඳුනේ. ඒ මිනිස්සු කෑවේ බීවේ මොන පිඟන් වලද? අර පන්සලේ වැඩියෙන්ම තියෙන පිඟන් වල. අර වැඩියෙන්ම තියෙන හැඳි වලින් තමයි මිනිසුන්ට බෙදලා දුන්නේ. වැඩියෙන්ම තියෙන කොට්ටපැදුරු වල තමයි මේ මිනිස්සු නිදිය ගත්තේ. වැඩියෙන්ම තියෙන බිල්ඩින් වල ශාලාවල තමයි මේ මිනිස්සු රැය පහන් කළේ. ඒක තමයි ගමේ පන්සල කියලා කියන්නේ. මිනිස්සුන්ට පිළිසරණට තියෙන තැන. ඔය මහා සිද්ධාස්ථාන සල්ලි ලැබෙන තැන් දැක්කහම පින්නතුනේ ලංකාවේ කොච්චර පන්සල් තියෙනවද? 12000ක් විතර පන්සල් තියෙනවා. ඔය 12000න් 500ක් 800ක් විතර තියෙන මහා සල්ලි තියෙන තැන්. ඒ කියන්නේ මිනිස්සු ආධාර උපකාර කරන මහා සිද්ධාස්ථාන. අනිත් තැන් වල හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. ඔය දුප්පත් මිනිස්සුන්ගේ දානේ දුප්පත් මිනිස්සු දෙන කියන දෙයකින් තමයි යඩේ. ඉතින් හාමුදුරුවන්ට තියෙනවා. ඊළඟට හාමුදුරුවෝ දේශපාලනය කරනවා සමහරක් ඇත්තෝ. ඕවට කලකිරිලා කියනවා අද ඉන්න හාමුදුරුවන්ට දෙනවට වඩා හොඳයි ගිහිල්ලා වැඩිහිටි නිවාසෙට දෙන එක. මෝඩකමනේ. දහම් පාසලකට ගිහිල්ලා නැහැ. පින කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හාමුදුරුවන්ට දෙනකොට දෙන්නේ නැති බැරි කියන හැඟීමක් ඇතුව නෙවෙයිනේ. හාමුදුරුවන්ට දෙන දාන්නේ දෙන්නේ පූජා බුද්ධිය. මේ සිතනි චේතනාහම් වික්කවේ කම්මං වදාමි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ එහෙමනේ. චේතනාව තමයි කර්මය බවට පත් වෙන්නේ. එතකොට හිතේ ඇති වෙන සිතුවිල්ල මොකක්ද? හාමුදුරුවන්ට දෙනකොට දැන් වඳිනකොටත් වඳින්නේ එවනේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ඔය විදිහටනේ. නේද? එතකොට දැන් අද ඉන්න හාමුදුරුවන්ට දෙන්න කියොත් තමයි ප්‍රශ්නේ එන්නේ. සාංගිකව දන් දෙනකොට දෙන්නේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් වැඩ ඉන්න හාමුදුරුවන්ටනේ. සරියුත් හාමුදුරුවෝ කරපටිය බැඳපු හාමුදුරුවෝ ඒ හාමුදුරන්ගේ ගෝලයාගේ කරපටිය බැඳි මහාන කරන වෙලාව. ඔය විදියට ඒ પરම්පරාව පින්නතුනේ නොකැඩී ඇවිල්ලා තිනවා අද වෙනකම්. අපේ ලොකු හාමුදුරුවෝ අපේ කරපටිය බැඳ අපි අපේ ගෝලයන්ගේ කරපටිය බැඳිනවා. ඒ විදියට මහානකම අවිච්ඡින්න වාපු එකක් තියෙනවා. ඒ දැන් වැඩ ඉන්න මහා සංඝරත්නය කියලා කියන්නේ සම්මුති මහා සංඝරත්නය. සම්මුතිය කියන්නේ මොකක්ද?
දැන් ඔය ඇත්තෝ අද මේ විදිහට ධර්ම දේශනාවක් කරනවා 10ට පවත්වනවා කියලා සම්මුතියකට ඇවිල්ලා නිමිතන්ට ආවේ. එකගතාවයකට. ඒ වගේ මේ සම්මුතියක් තියෙන නියෝජනයක් තියෙන්නේ. ඒ කියන්නේ අර මහා සංඝරත්නය ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන සම්මුතියකින් පනවාගත්ත මහා සංඝරත්නය තමයි දැන් මේ වැඩේ. ඒතකොට උන්වහන්සේලාට පූජා කළත් සාංගිකව ලබන පින ලබන්න පුළුවන්. ඒක ධර්මයේ දන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඊළඟට බලන්නකෝ. දැන් එහෙම කියලා පින්නතුනේ ඔය 7 දවසේ දානෙ ගිහින් දෙනව දැකලා තියෙනවද කවුරුවත් වැඩි හිටි නිවාසෙට? ඉතින් 7 දවසේ දානෙ ගිහින් දුන්නා නේ ඉවරනේ වැඩි නිවාසෙට. ඉන්න හාමුදුරුවෝ හොඳ නැහැ. ඇයි හාමුදුරුවෝ හොඳ 7 දවසට විතරද? මේ අවුරුද්දට වැඩි හිටි නිවාසෙ මතක් වෙන්නේ. ඒවට දෙන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. අපි සමහරක් වෙලාවට අපේ උපන්දිනේට අම්මගේ උපන්දිනේට මමත් ඒ ඇත්තෝ එක්කගෙන වැඩි හිටි නිවාස වලට ගිහිල්ලා දාන දීලා බණ කියලා පුද පූජා කරලා එනවා. ඒවා එපා කියලා නෙවෙයි මේ කියන්නේ. වැරදියට තේරුම් ගන්න එපා. මිත්‍යා මත ඒවා පව් සිතිවිලි. ඒවෙන් පව් පිරෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි මේ කියන්නේ. 7 දවසේ දානි දෙන්නේ නැහැ වැඩි හිටි නිවාසෙට. ඇයි ඒ? 7 දවසේ දානි පන්සලට ගිහිල්ලා හාමුදුරන්ට දුන්නේ නැතුව දන්නවා මැරිච්ච මිනිහා ඇවිල්ලා බෙල්ල මිරිකනවා කියලා. ඒක නිසා ඒකට හරි බයයි. බලන්නකො තමන්ගේ ගැලවිජ්ජාවට හාමුදුරුව හොඳයි. අනිත් වෙලාවට හාමුදුරුව නරකයි. එහෙම තමයි මිනිස්සුන්ගේ කල්පනාව. ගොඩක් අයගේ කල්පනාව එහෙම තමයි. ඒක නිසා දන් දෙනකොට ඒක වළක්වනවා ගොඩක් වෙලාවට. ඒකට කැමති නෑ. ඔය එදත් තීලා තියෙන. ඒකනේ බුදුහාඳුරු දේශනාවේ නැත්ති දින්නම් දීලා වැඩක් නෑ කියලා කියනවලු. බුදුහාඳුරේ කාලෙත් ඉඳලා තියෙනවා. ඊළඟට නැත්ති ඉට්ටන් කියලා කියනවා. ඉට්ටන් කියලා කියන්නේ පුද පූජා පවත්වන එකට. ඔය දැන් සමහරක් අය ඉන්නවනේ හාමුදුරුවන්ට වඳිනවා පුදනවා බලන්න ඕනේ මේ ධර්ම දේශනාවලට එහෙම වඩම්මනකොට මහා ධර්මාසන සකස් කරලා ගුවනින් මල් දානවා හාමුදුරුවන්ගේ පායට මල් දානවා. මමත් කැමති නෑ මේ දේවල් වලට නා. බුදුහාමුදුරුවන්ට හැර නෙළුම් මල් වගේ දේවල් කිසි කෙනෙකුට දාන්න හොඳ නෑ. ඒක බුදුන්ට පමණක් ආවේනික දෙයක්. අනිත් රහතන් වහන්සේලටවත් එහෙම කළා නෑනේ. නමුත් ඉතින් මිනිස්සුන්ගේ වැඩි ශ්‍රද්ධාවට එහෙම කරන අවස්ථා තියෙනවා. මේ පුද පූජා කරන එක කෙනෙකුට පිදියුත්තම් පුදන එකටත් දැන් බයිනවා. ඒකට මතවාද ගෙනල්ලා තියෙන බලන්න මල ගෙදරට එහෙම. දැන් කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ මොකද කියන්නේ? මාව නම් වැඩි වෙලාවක් තියාගන්න එපා. සමහරක් අය ඔන්නෝම කියලාවිල්ලා මේ දවසෙන් පැය 24න් මිනිහ වලල්ලා දාන්න නිකම් විකාර කර කර ගෙවල් වල මලමිනී තියන් ඉන්න එපා කියලා මතයක් ගෙනල්ලා. දැන් ඒක අහන ඔය ඇත්තොත් ඉතින් ඇත්ත නේනම් කතාව. මොකටද නිකන් ගමේ අයට කන්න බොන්න දිදි බూరు ගගහ නේද කුට්ටන් සෙල්ලම් කර කර මොකටද කැරම් ගගහ ගෙවල් වල තියාගන්න. දැන් ඕවා බෞද්ධ ඒවද? ඔය කැරම් ගහන එක, බూరు ගහන එක, ඕමි ගහන එක, රැයලි වෙනකන් කන්න දෙන එක, කුකුල් මස් දෙන එක ඕවා බෞද්ධ ඒවද? ඕවා සිංහල සිරිත් විරිත්ද? මේ කුහේවත් තියෙන ඒවා අපේවට රිංගෝගෙන අන්තිමට බුදුදහමට සිංහල ජාතියට බයිනවා. සිංහල සිරිත් විරිත් වලට බයිනවා. අපි නිකල්ලා තියෙන අපේ මිනිසුන්ට තියෙනවනේ පින්නතුනේ පුදුම අමාරුවක්. අනුන්ගේ ඒවා ගන්න හරිය කැමති. ඒකනේ ස්වභාවය. දැන් ඉතින් බලන්නකෝ ඔය වෙඩින් එකක් ගත්තත් එහෙමනේ. ප්‍රී ෂූට් කියන කොහෙන් ආපුවද? ඇයි ප්‍රී ෂූට් ගහුවේ නැතු දරුවාම් වෙන්නේ නැතුවද? කසාදේ සාර්ථක වෙන්නේ නැද්ද? ඔය කියන ඔක්කොම ප්‍රී ෂූට් නැකතුත් හදනවා 60 උටමාරා. පය තියන්නේ එකයි නේද? බුලත් දෙන්නේ එකයි, එන්න කියන්නේ එකයි, අරකින් බහින්නේ එකයි, අතින් අල්ලන්නේ එකයි. නොයේකුත් නැකත් හදනවනේ. ඕවා බුදුදහමේ තියෙනව නෙවෙයි. බුදුහාඳුරු දේශනා කළේ කිං කරිස්සති තාරකා. මේ ග්‍රහයන්ට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ඇහුවානේ බුදුහාඳුරු. කොහෙවත් තියෙන ග්‍රහයන්ට අපිට පුළුවන් ද බලපෑම් කරන්න කියලා. මලගෙදරටත් එහෙමයි. දැන් බෞද්ධ මලගයක් කියන්නේ මොකක්ද? සිංහල බෞද්ධ සංස්කෘතික මලගයක් කියන්නේ පින්නතුනි කෙනෙක් මරණයටපත් වුණාම ඔයත් වහලා තියෙන ඉස්සර මොකද කරන්නේ? පින්පොත කියලා එකක් තියෙනවා. මලමිනිය දවස් දෙකක් තියාගත්තේ ඈත ඉන්න තමන්ගේ දරුවන්ට ඥාතීන්ට ඇවිල්ලා ගෞරව දක්වන්න. ඒකටනේ තියාගත්තේ. එතකොට ඒ අය ඇවිල්ලා ගෞරව දක්වලා ඉවරුණාට පස්සේ තමයි ආදාහන කටයුතු කරන්නේ. ඒ වෙනකන් අර මිනිස්සයාගේ පින් පොත කියවනවා. ඒ මිනිස්සයා මල් පිදුවා නම් ඒකත් ලියලා තියෙනවා. කටින පෙරහැරක ගියා නම් ඒකත් ලියලා තියෙනවා. වන්දනාවේ ගියා නම් ඒකත් පොතේ ලියලා තියෙනවා. එළි වෙනකන් ඕක කියෝ ඉන්නවා. අනිත් අය අහගෙන සතුටු වෙනවා. මෙයා කොච්චර පින් කරලාද කියලා. දැන් ඉතින් ලියන්න පින් පොත තියා මොකක්වත් නැහැ නේ බැංකු පොත් විතරයි දැන් තියෙන්නේ. ඒකනේ ගැටලු. ඉතින් ඒ විතරක් නෙවෙයි එළි වෙනකම් වෙසතුරුදාකව කුසදාකව ලස්සනට කවි කිව්වා. ධර්මය මෙනෙහි කළ මිනිස්සු.
හොඳට අනිත්‍ය මෙනෙහි කළා. මරණය ගැන මිනිස්සු අවබෝධ කරගත්තා. දැන් ඔය ඔයත් අහලා ඇති ඔය ක්‍රිස්තියානි ඇත්තෝ එහෙම බලන්නකෝ. කලාකාරයෝ විච්ච අය ඉන්ටර්විව් වලට ආවහම කියනවා ඒ ඇත්තෝ අපි සින්දු කියන්න පුරුදු වුණේ පල්ලියේ. ගීතිකා කියලා. කොච්චර වටිනවද බලන්නකෝ. දැන් බෞද්ධ කෙනෙක් කොහොම කියනවද දැකලා තියෙනවද දහම් පාසලෙන් අපි පුරුදුනේ කියලා. හරි ಗುಣමකුම જાතිය. මාත් ඇතුළු. හරිම ಗುಣමකුයි. ඒක මොකද මන්ද ಗುಣමකුයි කියන්නේ ගුණය මකනවා කියන එකනේ. තමන්ගේ ගුණය මකනවා. තමන්ගේ දේවල් අගය කරන්නේ නැහනේ අපේ අය. ඒකනේ බලන්න දෙල් උනත් රට දෙල් වලටනේ කැමති. සිංහල දෙල් කියලා තියෙනවා දෙලක් හරි හොඳයි. හරි ගුණයි, හරි රසයි මැල්ලුම් එහෙම හැදුවාම. හැබැයි කැමති රට දෙල් වලට. උළු උනත් බලන්නකෝ. ලංකාවේ හැදුවට රට උළු ඒකේ නම. ඒක නිසා ඒකට හරි කැමති. හැබැයි සිංහල උළු හෙල්ලුවාම හීතලයි. සෞඛ්‍ය අතින් හරි හොඳයි. දැන් ලී වියදම් වැඩි එක එක ඒවා තියෙනවා. මම මේ විදේශීය දේවල් වලට කැමැත්ත. දැන් ලංකාවේ මිනිස්සුන්ගේ එහෙම එකක් තියෙනවානේ. දැන් අර පෞගී කාලේ පාද යාත්‍රාවක් සාමපාගමනක් හාමුදුරුවමක් වැඩියනේ. බලන්න එපා බුදු අම්මේ ඒ හාමුදුරුවන්ගේ ಗುಣ කියන තරම්. හොඳ වෙලාවට ඒ හාමුදුරුවෝ දවස් කිහිපයක් ඉඳලා වැඩි වෙයි. නැත්තම් ඒ හාමුදුරුවන්ගෙත් මොනවා හරි හොයාගන්න. අපිට එහෙම පුදුම හැකියාවක් තියෙනවා. ඔය ඒකනේ ඔය කොහේ පිට රටකට ගියත් ඔය ළමයි කියනවා සමහරක් ලාවට. අපේ අය කියොත් එහෙත් කසිප්පු පෙරයිලු. ඒ තරම් දක්ෂයි. ඔය අර බස් එකෙත් අර මොකද්ද මැෂින් එකක් ගෙනාවලු ඉස්සෙල්ලාම ඒකිනුත් හොරකම් කරන්න පුරුදු කරන්නේ අපේ අය. ඒ අපිට එහෙම අමුතුම දක්ෂතාවයක් තියෙනවා. අනුන්ගේ දේවල් හොයන්න එහෙම හරි දක්ෂයි. ඒ හාමුදුරුවෝත් වඩිනකොට කියනවා අර හාමුදුරුවෝ බොහොම වේගෙන් ගමන් කරන්නේ. ඒ වියට්නාම් ජාතිකයෝ, තායිලන්ත ජාතික හාමුදුරුවෝ, බුරුම ජාතික හාමුදුරුවෝ ස්වභාවයෙන් බලන්න. ඒ හාමුදුරුවෝ වඩින්නේ බොහොම වේගෙන්. එතකොට කියනවා මම දැක්ක අර ෆෝන් වල එහෙම තියෙන්නේ. දැන් හිත නැති හාමුදුරුවෝත් බලනවා කියලා මමත් බලනවා තමයි. මම ත්‍රිපිටකය බලන්නෙත් ෆෝන් එකේ. බණ දහම් බලන්නෙත් ෆෝන් එකේ. මම උගන්වන්න පාවිච්චි කරන්නෙත් ෆෝන් එක තමයි ගොඩක් වෙලාවට. ෆෝන් එක කියන්නේ හරි වටින දෙයක්. සම්පතක්. තාක්ෂණය ඕනේ මිනිස්සුන්ට. දරුවන්ට දෙන්න ඕනේ තාක්ෂණය. හැබැයි ඒක යහපත වෙන්නේ. අපේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තින්නේ නරකම, ජරාවම, කුණුම වාර ගන්න. මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. තේහාඳුරු වේගින් වඩිනකොට මම දැක්ක යටින් දාලා තියෙන කොච්චර හොඳයිද අපේ අය වගේද හරි කඩිසරයි හාමුදුරුවෝ කියලා. දැන් අපේ මහානායක හාමුදුරුවෝ නම කොහොම වැඩිය නම් මොනවද නොකියන්නේ. බලන්නකො මේ සිංහල මිනිස්සුන්ගේ හැටි නේද. එහෙනම් නොයේකුත් ඒවා කියනවා. බයිනෝ අනිවාර්යෙන් බයිනෝ. ඊට පස්සේ ඒ හාමුදුරුවන්ට උපාසකම්ම කෙනෙක් ලියුම් කවරයක් දික් කරනවා. ඒකට අපේ අය දාලා මොනවද ඕකේ කියලා හාමුදුරුවෝ අහනවා. එතකොට උපාසකම්ම කියනවා සල්ලි කියලා. එතකොට හාමුදුරුවෝ කියනවා එහෙනම් එපා කියලා. යටින් දාලා අපේ උන් වුණා නා. ඒ කියන්නේ අපිට. අපේ ගමේ එක වුණා නම් කියලා කියන පන්සලේ ලොකු හාමුදුරුවෝ. තමන්ගේ අම්මා ආච්චි සීයා ලෙඩ වුණාම මැරෙන මොහොතේ ඇවිල්ලා පිරිත් ටික කියලා පිරිත් නූල බැඳලා ආශිර්වාද කරපු. නේද? තමන් ගෙට මුල් ගල තියෙන වෙලාවෙ ඇවිල්ලා පිරිත් ටික කියලා ආශිර්වාද කරපු. මලගයක් සිද්ධ වුණාම ඇවිල්ලා පාංශු කූලේ දීලා හිත හදලා බණ ටික කියපු. ලෙඩට දුකට ගම් වතුරක් වුණාම කෑම ටික හදලා මිනිස්සු එකතු කරගෙන ආධාර ටික ගෙනාවු. දැන් පෞගේ කාලේ දිට්ටුවක් සුලි ආවනේ. ඔය වෙලාවේ වැඩියෙන්ම ආධාර අරගෙන ඉන්න තැන් වල නායකයා වුණේ කවුද? පන්සලේ හාමුදුරුවෝ. එහෙව් හාමුදුරුවන්ට බයින බැනින්න බලන්න. නේද? කොයි තරම්නම් දොස් කියනවද බලන්න. ඒවා එකක්වත් හොඳ දකින්නේ නැහැ. අර හාමුදුරුවෝ සල්ලි ගන්න නැහැ කියලා හරි වටිනවා. ඒක හරි මම මේ හාමුදුරුවන්ට දොස් කියනවත් නෙවෙයි. වැරදි තේරුම් ගන්න එපා. දැන් අපේ හාමුදුරුවෝ නැද්ද එහෙම? ලංකාවේ හොයලා බලන්න කොච්චර ළමා නිවාස කරනවද කියලා හාමුදුරුවෝ. අම්මලා තාත්තලා නැති ළමයිව තියාගෙන උගන්වලා අධ්‍යාපනය ලබා දීලා විශ්වවිද්‍යාලය යවලා ආවාහ විවාහත් කරලා දීලා ගෙවලුත් හදලා දෙන හාමුදුරුවෝ ඉන්නවා. ඔය ඇතු දැකලා තියෙනවද එක ෆෝන් එකක තියෙන එක වචනයක්. මං කිව්වේ අපේ මිනිසුන්ට අපිව වටින්නේ නැහැ. අපේ මිනිසුන්ට තමන්ගේ දේවල් වටිනාකමක් නැහැ. එතකන් හරියන්නේ නැහැ. එතකන් ඔය මොනවා කළත් මේ ලංකාව දියුණු වෙන්නේ නැහැ. බලන්නකො වරුද කියලා. අපි අපවත් වේ තව ටික කාලයක් යනකොට ඔය ඇත්තොත් සමහර විට මරණයටපත් වෙයි. ලියලා තියාගන්න. මේ රට දියුණු වෙන්නේ නැහැ කවදාකවත් ඔය ಗುಣමකු මිනිස්සු ඉන්නකම්. ඔය නැහැදිච්ච ගතිය, ඔය ಗುಣමකු ගතිය, ඔය කුඩු කේඩු ගතිය අපේ හිතවල තියෙනකම් අපිට දියුණු වෙන්න බෑ. ඔය දියුණු රටවල මිනිස්සු බලන්න කොච්චර හොඳයිද කියලා. අහල පහල ඉන්න මිනිස්සයාගේ ගැනවත් හොයන්නේ නැහැනේ. අපේ රටේ එහෙමද බලන්නකො ළඟ ගමේ වුණ ගෙදර එකපාරට දුප්පත් මිනිස්සෙක් තට්ටු දෙකට ගේ හදනවා.
ගේ හදලා ලස්සනට දියුණු වෙලා වාහනයක් එහෙම ගෙනාපු ගමන් මොකද කියන්නේ? ඔය නම් අනිවාර්යෙන් නිදානයක් කඩලා වෙන්නේ නැහැ. අර මනුස්සයා නිදන් ගැන දන්නෙත් නැහැ. මෙයා මේ මනුස්සයව දියුණු කරලා ඉවරයි. නිදානේ කඩලා තමයි දියුණු වුනේ කියනවා. එක්කගෙන කුඩු විකුණනවා ඇති. Taman දියුණු වෙලා නැහැ, Taman නට්ටම් වෙලා. අර දියුණු වෙච්ච ඔළුව උස්සව මනුස්සයාට ඕන්න කියන දේවල්. කෙනෙක් ඔළුව උස්සනවට හරීම අකමැති. කෙනෙක් දියුණු වෙනවට හරීම අකමැති. ඉතින් Tamanට දියුණු වෙන්න පුළුවන්. එතකොට රටක් දියුණු වෙන්නේ. වැරදිම තමයි දකින්නේ. දැන් හාමුදුරුවන්ගෙත් එහෙම තමයි. දැන් හිතන්නකෝ ඔන්න අපේ අම්මා මරණයටපත් වෙනවා කියලා. ගමේ දායක යන ලොකු හාමුදුරන්ගේ අම්මා නැති කියලා මල ගෙදර යන්න ඕන කියලා බස් කතා කරගෙන ගෙදර. ගෙදරට යනකොට යන්න හරියට පාරකුත් නැහැ, අඩිපාරක් තියෙන්නේ, කටුමැටි ගෙයක් තියෙන්නේ, මිනිය තියපුවාම සාලේ ඉඩක් නැහැ. දායකයෝ ගරු කරලා එන ගමන් කියනවා බස් එකේ අපිට කියන්නේ මහ ලොකුට අම්මා තාත්තට සලකන්න කියලා. වැඩක් නැහැ නේ අනුන්ට බන කිව්වට එයා අම්මට මුකුත් කරලා නැහැ නේ කී බැන නැද්ද? දොස් කී ආයි හිතන්නකෝ අපේ ගේ තට්ටු දෙකට හදලා මාලිගාව වගේ තියෙනවා, ස්විමින් පූල් තියෙනවා, ලස්සනට තියෙනවා. එනවා බස් එකේ ගරු කරලා එන ගමන් මොකද කියන්නේ? ආම් පේනව නේද ඔක්කොම ඇදලා පන්සලේ. අර උළුවස්ස නම් පන්සල ඉස්සරහට ඉච්ච කොස් ගහින්ම තමයි කියලා ආයි දැක්කා වගේ කියනවා. කියන්නේ නැද්ද? හොරත් නරකයි නොකලත් නරකයි. පුදුම જાතියක් නෙවෙයිද අපි? අමුතුම જાතියක් ඉන්නවා. ඔයක හදා ගන්න ඕනේ. ගොඩක් ආන්දරුරු ප ဋ ාණේ අභිධර්මයේ කියනවා මේවා කියන්න ඕනේ මිනිස්සු. මිනිසුන්ගේ ස්වභාවය තේරුම් කරලා දෙන්න ඕනේ. අමනාප වෙයි. මම නම් ඒව ගණන් ගන්නෑ. කවුරු දොස් කීවත් එකයි, වෙන්නත් එකයි, අමනාප වුණත් එකයි. මම තේරුම් කරලා දෙනවා මිනිසුන්ට මේ ස්වභාවය. මිනිසුන්ගේ හිත දූෂණය වෙලා තියෙන්නේ. හිත දූෂණය වුණාම පින්නතුනේ පරිසරයක් තිබේ දූෂණය වෙන. බලන්නකෝ වහිනවා, ඕන් නැති විදියට විනාශ වෙනවා. අපි හිතන්නේ නැති අපේක්ෂිත නැති දේවල් සිද්ධ වෙනවා. නොයේකුත් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. නායකී නැති තැන් නාය යනවා. යට වෙච්ච නැති තැන් යට වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මය. අපිට පාඩම් උගන්වනවා, අපිට දඬුවම් දෙනවා. මේ හිතවලම තියෙන නිදූෂණය. හිතම කොයිතරම් නරක කියලාද බලන්න. ඉතින් ඒ නිසා බුදුහාඳුරු දේශනා කළා සමහරක් අය ඉන්නවා පින්නතුනේ මේ පුද පූජා කරලා වැඩක් නැහැ. දැන් ওই හාමුදුරුවන්ට එහෙම කරන පූජා. ඊළඟට මම කිව්වේ මලගෙදර බොහොම ඉක්මනින් මිනිහ වල්ලන්නේ කියන පින්නතුනේ බුදුහාඳුරුව පිරිනුවන් පාන්න ලඟ වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා බුදුහාඳුරන්ගේ ආදාහනය කොහොමද කරන්න ඕනේ කියලා. මේ ලෝකේ ඔයත් කවුරුත් පිළිගන්නවනේ බුදුන් තරම් නුවණක් තිබිච්ච කෙනෙක් නැහැ නේද? ලෝකේ යථාර්ථය අවබෝධ කරගත් උතුම්ම නායකයා ලෞතර බුදුරජාණන් වහන්සේ. යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී උත්තමයන් වහන්සේ. කියන දේ කළා, කරන දේ කිව්වා. අපි වගේ නෙවෙයි. බුදුහාඳුරු එහෙම කෙනෙක් නෙවෙයි. යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං. මේ ලෝකේ දත යුතු දේ යම් තාක්ද ඒ තාක් බුදුහාඳුරන්ගේ නුවණ. බුදුහාඳුරු නොදකපු දෙයක් නැහැ. සියල්ල දැකලා තියෙනවා බුදුහාඳුරු බුදු නුවණින්. ඒ නිසා බුදුහාඳුරු දේශනා කරපු නැති දෙයක්. දැන් මේ කාලීන ධර්ම දේශනා කියලා තිබුණාට පින්නතුනේ බුදුහාඳුරන්ගේ ධර්මය අකාලිකයි. කාලයක් නෑ. එදාටත් ගැලපෙනවා, අදටත් ගැලපෙනවා, තව අවුරුදු ලක්ෂයක් ඉස්සරහටත් ගැලපෙනවා බුදුදහම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වෙනස් වෙනවද කවදාකවත්? වෙනස් වෙන්නේ නෑ. මේ ලෝකේ කිසි දෙයක් ස්ථිරයි නෑ. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්මය සදාකාලිකයි. ඒක අකාලික ධර්මයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද හාමුදුරුවන්ට සක්විති රජ කෙනෙකුට දක්වනට වඩා ගෞරව දක්වන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ දේහය තැන්පත් කළේ රත්තරන් පෙට්ටියක, දඹරන් පෙට්ටියක. පෙට්ටිය මැද්ද පිරෙව්ව තෙල් වලින් සඳුන් තෙල් වර්ග 13කින්. සිවුරු එතුව දේහය වටා 500ක්. අද ඉන්න පඬිතරාල්ලා හිටියනම් මොනව නොකියයිද නේද? චිතකයේ උසයි කියනවා බඹ 16ක්. බඹයක් කියන්නේ අඩි 6ක් නේ. අඩි 6 ඒවා 16ක් උසයිලු චිතකේ. සඳුන් දැව වර්ග ලී වර්ග 13ක් පාවිච්චි කරලා තියෙනවා. මේ පිළියුතු පුදන්න ඕනේ. පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. අම්මා තාත්තා Tamanට ගෞරවාන්විත විදියට ජීවත් වුණා නම්, අම්මා තාත්තා දරුවන්ට Tamanගෙන් වෙන්න ඕන යුතුයකම් කොටස ඉෂ්ට සිද්ධ කළා නම්, ඒ අම්මලා තාත්තලා මලහම අම්මා තාත්තා වෙනුවෙන් උතුම්ම ගෞරවය දක්වන්න ඕනේ. පින්නතුනේ අපි එහෙම જાතියක් නේ. අදටත් එහෙමනේ. සමහර මිනිස්සු ඉන්නවා ගෙදර හදපු සුරතල් බල්ලා මලහම පාංශු කූලි දෙනවා. මේ බල්ලා වෙනුවෙන් 7 දවසේ 3 මාසේ දාණි දෙනවා. අපි වැඩලා තියෙන බලු දාන වලට.
ඒකට කියන්නේ බලු දාන මිසක් වෙන එකක් නෙවෙයි නේද? බල්ලා වෙනුවෙන් දෙන දානේ බලු දාන. එහෙම කිව්වා මට හඳුනනමක ওই වචනේ කියන්න බෑ ඉතින් හරි නෑ කියලා. නෑ ඉතින් බල්ලා වෙනුවෙන් දෙන දානේ මේකයි එහෙම කියන්නේ. එතකොට බලන්න කොච්චර වැදගත්ද කියලා අපේ මිනිස්සු. පින්නතුනි ගහට නගින්න කලින් පොල් ගහට නගින්න කලින් බලන්න ගහට නගින මිනිස්සයා ගහට වඳිනවා. ජපන් මහතුරු සුක්කානමට වඳිනවද වාහනේට නැගලා? අපේ මිනිස්සු සුක්කානමටත් වඳිනවනේ. දැන් ඒ වාර පඬිතරාල්ල කියනවා මෝඩ ගති. අර එහෙම තමයි කියන්නේ හන්න මිටි ගති. ඒ ගති නැති කළා දැන් ඉන්නවද ලස්සන මිනිස්සු? ඕවා නැතිව දැන් ඉන්නවද ඔයයන්ට පුළුවන් ද දරුවෙකුට අවවාදයක් කරන්න? අවුරුදු 15 ඉහළ දරුවෙකුට තාත්තට පුළුවන් ද බය නැතුව අවවාද කරන්න? තාත්තගේ හොම්බතියේ විත්තියේ. අම්මට පුළුවන් ද අවුරුදු 18ක් 20ක් වෙච්ච දරුවෙකුට දියණියකට අවවාද කරන්න? බයයිනේ. ඉතින් අර දේවල් වලින් ඈත් වුණාම මොම වෙන්නේ නැද්ද? මිනිස්සු නිකන් යන්ත්‍ර සූත්‍ර වගේ වෙනවනේ. තිරිසන්නුන්ට එහා වෙනවනේ. සමාජයේ එහෙම වෙලානේ හෙල්මට් එකෙන් ගහන්නේ ඒකයි. බලන්න නැද්ද කියලා? දැන් අර පහුගිය කාලේ මොකද වුනේ? දේශපාලකයෝ 225ම නරකයි කිව්වා. අරගලද මොනවද ආවා? ගෙවල් ගිනි තියුවා. ගිනි තියලා රූපවාහිනිය දැක දැක අර සිල් ගන්න උපාසකම්මල තන්නේ හොඳයි උකුන්ගේ ගෙවල් ගිනි තියපු එක කීයේ සතුටු වෙනවා. බුදුහාඳුරු දේශනා කරේ බෞද්ධයා කියලා කියන්නේ හරි බෞද්ධයෙක් නම් කොහොමද බුදුහාඳුරු දේශනා කළේ? ජන්මාන්තර වෛරක්කාරයෝ දෙන්නේ තමන්ව බිම දාගෙන බණ්ඩි කියතකින් දෙපැත්තෙන් අල්ලලා ඉරද්දිත් ඉවසන්න පුළුවන් නම් අරගොල්ලෝ දිහා ඔරෝලවත් බලන්නේ නැත්තම් අන්න එයා තමයි මගේ හොඳම බෞද්ධයා කියලා. දැන් හිතාගත හැකිද බෞද්ධයන්ගේ ධර්ම කොහොමද කියලා? බලන්න පින්නතුනේ මේ වගේ જાතියක් වුණා නම් අපි කොච්චර වටිනවද කියලා. මේ රට මොනතරම් ලස්සන වෙයිද කියලා. මේ රට මොනතරම් ගුණවත් වෙයිද කියලා. මොනතරම් දියුණු වෙයිද කියලා හිතලා බලන්න. ඒ පරිහානිය නෙවෙයි දැන් පේන්න තියෙන්නේ. ඒ සංස්කෘතික දේවල් ඒවා ආගමේ විතරක් නෙවෙයි. සංස්කෘතික දේවලුත් තිබුණා. ඒක නිසා අතීතයේ බලන්නකො කෙනෙක්ගේ මලගයක් වුණාම දානගයක් වුණත් හරි ලේසියිනේ. අර ගෙදරින් වෑංජන් කියනවා මේ ගෙදරින් වෑංජන් කියනවා ගමේම කට්ටිය එකතු වෙලා පාර සුද්ධ කරනවා. නේද? කට්ටිය අතර එකමුතුභාවය ඇති වෙනවා. හාමුදුරුවන්ටත් කිසිම අගුණයක් නැහැ වෑංජන් ටික වැළඳුවට හාමුදුරුවන්ගේ ආයුෂත් අවුරුදු 90යි 104යි 103යි කියනවා. දැන් මොකටද අනිත් මිනිස්සු කේටරින් සර්විස් එකක් තියෙනවා ගාන කීයද කියලා ඇහුවා පැකේජ් එකම දුන්නා. නේද? ගෙදර ඇය ලස්සනට සුද්ධට ඇඳගෙන ආවා. ඇවිල්ලා බෙදනකොට ඇහුවාම හාමුදුරුවෝ මොනවද නෝනා ඔය කියලා දන්නේ හාමුදුරුවනේ කියලා. එයාගේ ගෙදර දාන්නේ. එයා දන්නේ මොනවද බෙදන්නේ කියලා. එහෙම දන් දෙනවද? බලන්නකෝ. ඉතින් දිනුනොයි කියලා කරන වැඩ. පින්නතුනේ සල්ලි වලින් හැමදේම කරන්න බෑ කියලා ඔයයන්ට තේරෙනව නේද? ඔය සැප සම්පත් කියලා අපි ඔය ලං කරගත්තට පින්නතුනේ මෝඩ විදියට ලං කරගත්තොත් පිරිහෙනව මිසක් දිනුවක් නැහැ. පිරිහෙන එක තමයි වෙන්නේ. අර සංස්කෘතික දේවල් කොච්චර වටිනවද බලන්න. ඉතින් ක්‍රිස්තියානි අය එහෙම කියන අපි පල්ලියේ ගීතිකා කිව්වා. ඒවෙන් තමයි මේ පුරුද්දාවේ කියලා. අපේ සිංහල බෞද්ධ අයටත් ඕක තිබුණා. අර මලගෙවල් වල ලස්සනට වෙසතුරු දාකව කිව්වා. කුස දාකව කිව්වා. යසෝදරාවත් එහෙම කොච්චර ලස්සනයිද නේද? හිමේ ගොසින් මල් යහනක සිටිනවද කී කියුනේ. ගමේ ඉන්න කවි කියන්න පුළුවන් කවුද? ඒගොල්ලෝ ඒ ටික කිව්වා. ලස්සනට ඒ දේවල් වුණා. දැන් ඒව ඔක්කොම ඈත්ලා ගිහින් ඒවා අපි මේ සිංහල බෞද්ධ දේවල් නෙමෙයි ඔය වෙන එහෙන් මෙහෙන් ගාගත්ත දේවල්. ඒ නිසා විනාශ හදාගෙන තියෙනවා. ඒක නිසා බුදුහාඳුරු දේශනා කළා නත්ති ඉට්ටම් ඔය පුද පූජා කරලා ගරු කරලා වැඩ නැහැ. දැන් කියන්නේ අම්මා තාත්තටත් වඳින්න එපයි කියලානේ. නේද? මතයක් කියනවා ඉස්කෝලේ යන්න කලින් අම්මට තාත්තට උනත් වඳින්න ඕනේ නැහැ. මොකටද වඳින්නේ? කාටවත් නැමෙන්නේ මොකටද? ඔන්නව මත. එහෙම තමයි ගෙනල්ලා තියෙන්නේ. වෙනදෙන ලෝකේ දියුණුම රටක් නේ ජපානය කියලා කියන්නේ. ජපාන් මිනිස්සු බලන්න කොච්චර කොන්ද නමනවද කියලා. තායිලන්ත මිනිස්සු කොච්චර කොන්ද නමනවද බලන්න. කොන්ද නැමුවේ කියලා මිනිහෙක් මොකද්ද වෙන බාල්දුව? ඒ කොන්ද නමන්න ඕනේ කුහක භාවයකින් තොරව. ගෞරවය වෙනුවෙන්, පිදියුත්ත වෙනුවෙන්. ඒක පිනක්. ඒවා නැති කරලා දානවා. ඔයෙන් හරි ඒව එනවා. ඇවිල්ලා මතවාද කියනවා මිනිස්සුන්ගේ උළු කනවා. ඉතින් ඔයත් කල්පනා කරනවා ඇත්ත නේන්න. මොකටද නිකන් වඳින්නේ? ඊට වඩා හරි ෂෝක් නෙමෙයි කතාව ඇත්තනේ. අය අර නිකන් රැවුලත් වවාගෙන කොණ්ඩෙත් වවාගෙන අමුතු දාර්ශනිකය වගේ ඉන්නවනේ. අයිසෙක් නිව්ටන් වගේ. එහෙම තමයි ඉන්නේ අර විද්‍යාඥයෝ ඔය මිනිස්සු නම්. විද්‍යාඥයෝ නිසා එහෙම හිටියා. දැන් ඉන්නවා අමුතු විද්‍යාඥයෝ જાතිය. මං කිව්වේ කිසි පිළිවෙලක් නැහැ. නමුත් දා ගන්නවා සර්පයා කියනවා. ගුණයයිගේ කාම්බරේ කියනවා. මහා අසික්කිතම විදියට යන්නේ. ඒවට තමයි මිනිස්සු කැමති. පුදුම වැඩක්. පිරිහීම නෙවෙයිද ඔය පේන්නේ? පිරිහීම පේන්නේ. වෙන මොකක්ද?
නේද? වෙන දෙයක් නෙමෙයි. රූපවාහිනී නාට්‍යයක් ගත්තත් එන්නේ ඉස්සර බලන්නකො. මහා ගෙදර කියයි කොච්චර ලස්සනයිද? වෙද ගෙදර වෙද හාමිනේ කියයි මුවන් පැලස්ස කියයි. දැන් එහෙමද බලන්නකො. දැන් තියෙනවා බොඳ මීදුම් කියයි. නේද? අමුතු නම් ආදරණීය වස්සානේ කියයි පුදුම වැස්සක් ඒක. විකාර නම් ගෙනල්ලා හරි ලස්සනයි කියලා මිනිස්සු එන්නම ගොන්නු වෙනවා. බුද්ධිමත් භාවයේ පිරිනව මිනිස්සුන්ගේ. පින්නතුනේ බුද්ධිමත් කියලා කියන්නේ උගත්කමට නෙවෙයි. ලංකාවේ මිනිස්සු ඉන්නවා හිතන් ඉන්නවා උගත් නම් ඔක්කොම හරි කියලා. අන්න ඒක තමයි අනිත් ගොම්මකම. ඒකනේ අර පෞද්ගලික කාලේ කිව්වේ 225ම උගත්තු යවන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කෝ උගත්තු. මිනිස්සු හිතන් ඉන්නවා උගත්තු කියොත් ඔක්කොම හරි කියලා. හරි මෝඩ රැලක් ලංකාවේ ඉන්නේ. උගත්තු ගියාම ඔක්කොම හරි. දැන් පාර්ලිමේන්තුවේ මෝඩයද ඉන්නේ? පාර්ලිමේන්තුවේ උගත් නැති අය දෙතුන් දෙනා අනිත් ඔක්කොම උගත්තු. එදා ඉඳන් මෙහෙම තමයි. හොඳට හිතලා බලන්නකෝ. කුසිකර්ම පනත හදලා තියෙන ගොවියෝද? කුසිකර්ම පනත හදලා තියෙන රාමදින මිනිස්සයද? කුසිකර්ම පනත හදලා තියෙන දලු කඩන මිනිස්සුද? තේවතු වවන මිනිස්සුද? නෑ. මහාචාර්යවරු. විශේෂඥයෝ හදලා තියෙන. සාර්ථකයිද? එක පනතක්වත් තියනවද සාමාන්‍ය මිනිස්සු හදපු? නෑ. ඔක්කොම හදලා තියෙන උගත්තු. හොයලා බලන්න. හදපු පනත් ඔක්කොම හදලා තියෙන්නේ මහ උගත්තු. රටට සෙතක් තියනවද? උගත්කම නෙවෙයි පින්නතුනේ බුද්ධිමත්කම. ගහේ කොලේ වටිනාකම දන්නේ නැත්නම් උගතගෙන් වැඩක් තියනවද? අපේ උගත්තු කොහොමද ඔයත් ඔය උගත් කියලා හිතන එකේ වටිනාකම තේරෙනවා? වැඩිහිටි නිවාසයකට ගිහින් බලන්න. අහලා බලන්න වැඩිහිටි නිවාසයේ ඉන්න අම්මලාගෙන් පුතාලා කවුද කියලා. උගත්තු. දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතිඥයෝ. ඒ ඉංජිනේරුවගෙන් වැඩක් තියනවද අම්මා වැඩිහිටි නිවාසේ නම්? ඒ දොස්තරගෙන් වැඩක් තියනවද අම්මා වැඩිහිටි නිවාසේ නම්? අන්න උගත්කම. ඔය උගත්කමට තමයි මිනිස්සු හරි කැමති. ඒක නිසානේ බලන්නකො දොස්තර කෙනෙක් මහාන වෙලා කිව්වොත් බුදු අම්මේ ගමේ ආඳුරුම පෙල්ලගෙන දුවයි. දොස්තර කෙනෙක් මහාන වෙලා බණ කියනවා කිව්වා. එයා ඉංජිනේරුවෙක්, එයා මහානල අමාත්‍යාංශ ලේකම් කෙනෙක්. අන්න නියම බණ අපේ එක්කෙනාගේ මොන බණද කියලා ගමේ ආඳුරුව ගණන් ගන්න. අරයාගේ බණ අහන්න දුවනවා. අර උගත්කමට. ඒ නැති සත්‍යක කියන්නේ බුදුහාඳුරන් කාලේ හිටිය මහ උගතෙක් නේ. සත්‍යක ඇවිල්ලා බුදුහාඳුරුත් එක්කත් වාද කරන්න ආවල. බුදුහාඳුරුව මොනද උත්තරේ දුන්නත් සත්‍යක ගණන් ගත්තේවත් නැහැ. නිවන් දැක්කද සත්‍යක? මහා උගතෙක් වුණාට නිවන් දැක්කේ නැහැ. ඒක නිසා උගත්කම කියන්නේ එකක්, බුද්ධිමත්කම, ගුණවත්කම කියන්නේ එකක්. පින්නතුනේ රටකට ඕනේ ගුණවත්තු. රටකට ඕනේ ගුණවත් මිනිස්සු. දැන් බලන්නකෝ අර හාමුදුරුවෝ වැඩම කරපු වෙලාවේ අර බල්ලටත් වැඳලා උපාසකම්ම කෙනෙක්. ඒකත් දාලා තිබුණා නූතන උපාසකම්මද මොකද්ද කියලා යටිනුත් දාලා. ඒ උපාසකම්මලට බැනලා මේ හාමුදුරුවරුන්ට එකටම ගහනවා, දෙකට උපාසකම්මලට ගහනවා. ඇයි පන්සලට යන්නේ ඒගොල්ලෝනේ? ඒක තමයි ක්‍රමය. ඕක කරගත්තොත් අර යුද්ධෙන් කරන්න බැරි වැඩ ටික ඔක්කොම කරගත්තා. ගොඩක් අය. ඒක තමයි මේ කරන්න හදන්නේ. පින්නතුනේ අපි නම් අපවත් වෙලා යයි. මේ සුදර්ශන මහත්තයලෙම අපි දායකයෝනේ. අහලා බලන්නකෝ මම නම් දන්න විදිහට මට නම් දරුවෝ නැහැ. බුදුම hina වුණේ නැති කිව්වා. ඒක නිසා මට නම් හෙට අපවත් වුණා ප්‍රශ්නයක් නැහැ. මේ රට හෙට යට වෙලා ගියත් අපිට කමක් නැහැ. මේ රටේ ඉන්න දරුවෝ මොන විදිහේ තිරසන් වුණත් අපිට කමක් නැහැ. අපි එහෙම හිතනවා නම්. ඔය ගොඩක් මිනිස්සු හිතන විදිහට හිතනවා නම්. හැබැයි ඔය ඇත්තන්ගේ දරුවෝ ඉන්නවා. ඔය ඇත්තන්ගේ දරුවන්ට රටක් ඕනේ. ඔය ඇත්තු කැමතිද ඔය ඇත්තන්ගේ දරුවෝ පිරිමි කසාද බඳිනවද? ඔය ඇත්තු කැමතිද ඔය ඇත්තන්ගේ දරුවෝ දූල කසාද බඳිනවද? ඔය ඇත්තු කැමතිද අවුරුදු 60 70 ගෑනු අය අවුරුදු 21 30 කොල්ල බඳිනවද? ඔය ඇත්තු කැමතිද අවුරුදු 70 80 100 ලා අවුරුදු 12 15 කෙල්ල බඳිනවද? එහෙම රටක් නෙමෙයි හැදෙන්න යන්නේ. කැමතිද ඒකට ඔය? කොහෙද එහෙම රටවල් තියෙන්නේ? ඕවා රහසේ කරගත්ත බුදුහාමුදුරනේ කාලෙත් තිබුණා. ඉලිපිට නැටුවේ නෑනේ. අපේ අම්මලා තාත්තලා ගෙදර බුදියනවා. අම්මලා තාත්තලා යුග ජීවිතේ ගත කළා මම කිව්වේ. ඔයත් දැකලා තියෙනවද අම්මලා තාත්තලා යුග ජීවිතේ ගත කරනව රැට? ඒවා ඒත් කැපවීමෙන් වැදගත් විදිහට කළා. ඇයි මේ එලිපිට කරන්න හදන්නේ? මාධ්‍ය වලටත් එක්කන් එනවා. ලැජ්ජාවක් නැතිකම නැහැදිච්චකම බලන්නකො. හිටපු තාත්තත් එනවා, දූත් එනවා, අලුතෙන් අම්මා වැඳලා ඉන්න අවුරුදු අර දූගේ වයසේ කොල්ලත් එනවා. ඇවිල්ලා බලන් ඉන්න අනේ කොච්චර ෂෝක් පවුලක්ද හරි සමගියෙන් ඉන්නවා. තින නැහැදිච්ච වල් බూరు කමන. වෙන මොකද්ද? ඒක බෞද්ධ රටකට ගැලපෙනවද? ඒක මානව නිදහසක් කියන එක පුදුම නිදහසක්. ඒක ආදරයක්ද? මේ මතවාද ඔයයන්ගේ හිත වලට ගේනවා. ගෙනල්ලා හැමදේම හරි කියනවා. ඉතින් බල්ලු බැල්ලියොත් එහෙමනේ. හොඳට බලන්න.
එතකොට මොකද්ද මිනිසගේ බල්ලගේ වෙනස? ඒ මතේනේ මේ ගේන්න හදන්නේ. ඕවා ගෙනාම තමයි පින්නතුනේ අම්මට උනත් ගහන්න තරමට දරුවන්ගේ හිත හැදෙන්නේ. ඕවා ගෙනාම තමයි පොදු දේපල විනාශ කරන්න තරමට හිත හැදෙන්නේ. ඕවා ගෙනාම තමයි මිනිසුන්ට අනිත් අයට ගරු කරන්නේ නැති තරමට හිත හැදෙන්නේ. ඒක තමයි මේ කරන්න හදන්නේ. ඒක නිසා අනාගතයේ ඔයත්න්ගේ දරුවන්ගේ ඒ දරුවන්ගේ යහපත ගැන හිතලවත් ඔය දුර්මත වලින් ඈත් වෙන්න ඕනේ. ඔය දත් තිබුණා. ඒකනේ බුදුහාඳුරු දේශනා කරේ මේ කරුණ. ඉතින් ඒ නිසා පුදන එක අනිත් අයට පුද පූජා කරන එකත් වැරදි දෙයක්, මිත්‍යා දෙයක් හැටියට සැලකනවා. ඒක මිත්‍යා ධර්මයක්. ඊළඟ කාරණය තමයි නත්ති හූතං කියලා කියනවා. මේ පාලියේ හූතං කියලා කියන්නේ පින්නතුනි මහා පරිමාණ පුද පූජාව. ඒ කියන්නේ ඔය තීනවනේ පිච්චමල් 20 ලක්ෂයේ පූජාව. නේද? රුවන්වැලි සෑය වටා මහා සිවුරු ඔතනවා, කොඩි ඔතනවා. ඕවා දැකලා මහා පඬිත රාල්ලා ඉන්න ඒගොල්ලෝ සැරියුත් මුගලන් දෙන මටත් ඉහළින් ඉන්නේ. ඒගොල්ලෝ කියනවා රුවන්වැලි සෑය සිවුරු පොරවනවද? අටපිරිකර උච්චරම කොටද සිවුර අටපිරිකර පාවිච්චි කරනවද රුවන්වැලි සෑය? පිච්චමල් 20 ලක්ෂයක් පූජා කරන ඊට වඩා හොඳ නැද්ද දුප්පත් ගෙදරක් හදලා දුන්නා නම්? කියන්නේ. දැන් ඔය වෙසක් පොයට බලන්නකො පොසොන් පොයට වෙසක් පොයට රුවන්වැලි සෑය ළඟ ජයශ්‍රී මහා බෝධිය ළඟ කිරිපිඬුම තියෙනවා පින්නතුනි. උඩමළුවේ ට්‍රැක්ටර් වලින් ගෙනියන්නේ ටේලර් එක පුරෝල කිරිපිඬු අරන් යනවා අර ගඟට එහෙම දාන්න. ඒවත් නිකන් නෙමෙයි බාස්මති, කීරි සම්බා, පිච්චිනංගි කියයි, වීනටි හාල් කියයි මහා බර ගණන් වෙන හාල් වලින් හදන්නේ. කජු අර ගස් කජු කිලෝ එක රුපියල් 3-4000ක් වෙනවනේ නේද? කිලෝ 1000ක් විතර තියෙන ඔක්කොම පාත්‍ර වල එකතු කරොත් මහා අපරාධයක් නෙවෙයිද? බුදුහාඳුරන්ට නිකාම්බුරුවට බුදුහාඳුරු පිරිනොම් පාලා එහෙම තීදි කවුරුවත් උඩුවත් වනන්නේ මම බැලුවේ ඒකයි වනනවාද කියලා. දන්නවා ඉන්නේ හොඳකට නෙවෙයි කියලා. ඒක එහා රද්දන කර ඉන්නවා. නේද? ඒ කිරිපිඬු ඒවා වීසි කරනවා අන්තිමට. ඉතින් බයිනෝ ඌට කොච්චර හොඳයිද අර දුප්පත් ගම්මානයක ගිහිල්ලා මේ සමහර පාසල් තියෙන පිළිඳි අපේ හාමුදුරුවන්ගේ වැඩසටහනක් තියෙනවා අපිත් වැඩම කළා. මේ අම්පාර පැත්තේ පාසලකට ඒ ළමයිට අපි ගෙනිහිල්ලවිල්ලා මේ පැත්තෙම තියෙන හෝටලයක මහතුරු වගේක් එක්කන් ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් හදලා එහෙම කන්න දුන්නා. ඒ ළමයි කවදාකවත් රයිස් කනකොට දාගන්නේ මේ සෝස්. එහෙම දාලා කාලවත් නැහැ. මේ පැකට් එක අයිස් එක වගේ බොනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට තේරුමක් නැහැ. හරි සන්තෝෂෙන් කනවා. ඉතින් අන්න ඒ වගේ ළමයිට කියලා කැම ටිකක් දුන්නාම මොකද වෙන්නේ කියලා කියනවා. පින්නතුනේ ඔය කරන්නේත් හානියක්. බුදුහාඳුරන්ට ලැබෙන දේ අපිට නවත්තන්න පුළුවන්ද? කෙනෙකුට ලැබෙනවා නම් පින්නතුනේ ඒ ලැබෙන එක අනිත් කෙනෙකුට නවත්තන්න බෑ. ඒක හැටි. ඒක ඒ අයගේ පින සංසාර පිනක් තියෙනවා. අපි බෞද්ධයෝ සසරක් පිළිගන්නවනේ අපි. කරපු පින් තියෙනවා නම් ලබන්න පින් කරලා තියෙනවා ලැබෙනවා. බුදුහාඳුරු පුරපු දාන පාරමිතා ශක්තිය බුදුහාඳුරු වෙනුවෙන් අදටත් එහෙමයි. ඔය ඇත්ත ඔහොම වාඩි වෙලා ඉන්න ඔය ඇත්ත ඔය විදිහට ගරු කරන්නේ බුදුහාඳුරු නිසානේ අපිට. නැත්නම් මට මොකටද ඔය ඇත්ත ගරු කරන්නේ? බුදුහාඳුරන්ගේ බුද්ධ චීවරය දරන් ඉන්න නිසානේ. බුදු බණ දේශනා කරන නිසානේ. ඒ බුදුහාඳුරන්ගේ පුණ්‍ය ශක්තිය. ඒ නිසා අදටත් එහෙම තමයි බුදුහාඳුරන්ට ලක්ෂ කෝටි ගණන් මිනිස්සු පුද පූජා කරනවා. ඒක හාඳුරුරු වැඩිදිට තේරුම් ගන්නවන මට තමයි ලැබෙන්නේ කියලා එතනයි වැරදි. දායකයොත් හිතන් ඉන්න හාඳුරුවන්ට ලැබෙනවා කියලා. එහෙම නැහැ. බුදුහාඳුරන්ගේ පුණ්‍ය ශක්තියයි. ඉතින් ඒ නිසා පුද පූජා කරන මහා පරිමාණ පුද පූජා කරන එක වැඩක් නැහැ කියලා කියනවා. පින්නතුනේ හිතන්නකෝ ඔය කිරිපිඩ පූජා කරන එක අටපිරිකර පූජා කරන එක මහා පරිමාණ පූජා නවත්තලා ලංකාවේ දුප්පත් මිනිසුන්ට ගිහිල්ලා දෙනවා කියලා. ලංකාවේ දුප්පත්කම නැති වෙයිද? එහෙම නැතිනම් කර්මය ගුරු වෙනවා. ධර්මය අසත්‍ය වෙලා යනවා. එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. ඒ දරුවෝ කරලා තියෙන කර්ම ශක්තිය සංසාරේ දීලා තියෙන විදිය ඒගොල්ලෝ ඒක භුක්ති විඳින්නම වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඒ නිසා ඊළඟට කියනවා නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මේ හොඳ නරක කරාට වැඩක් නැහැ කියලා කියනවා. දැන් ඉන්නේ ඒකනේ. ඔය අර ඔක්කොම එකයි. වැන්දට වැඩක් නැහැ. ඔය පින් පව් කියලා එකක් නැහැ. ඔන්න ඒ වගේ මතවාද ගේන්නේ එකයි. ඇයි ඉස්සර මිනිස්සු හරියට බයෙන් හිටියනේ. ඒවා හරි හොඳයි පින්නතුනේ. දැන් බය කරලා හරි සමාජය හදනවනම් බලන්නකො පුංචි කාලේ අපේ අම්මලා බත් කන්නේ නැති වුණාම මොකද කරන්නේ? අර බිත්තියේ ඉන්න හුණාව පෙන්නනවා. නැත්තම් බිල් එක ගැන කියනවා නේද? බිල් ඇවිල්ලා අරන් යයි දැන් එයි බත් ගුලිය කෑවොත් නම් එන්නේ නැහැ කියලා ඒ බත් ගුලිය කොහොම හරි කවනවා. අම්මලා තරහට දෙක කළේ නෑනේ. ඒ නිසා සතෙක් මැරුවොත් මේක වෙනවා, මලක් පූජා කරොත් මේක වෙනවා කියලා
හොඳ නරකට අපි යොමු කළා. දැන් ඒවටත් පහර ගන්නවා. ඒවා ගොන් වැඩ කියලා කියනවා. ඒවා නරක වැඩ කියලා කියනවා. බලන්න ගේන හැටි මතවාද. හොඳ දේවල් නරකයි. ඒවෙන් කිසි ප්‍රතිඵලයක් නැහැ කියලා කියනවා. ඒවා ඉදත් තියලා තියෙනවා. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකෝ. ඊළඟට නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ. මෙලවක් කියලා එකක් නැහැ, පරලොවක් කියලා එකක් නැහැ කියලා. දැන් හරියට තියෙනවා. මම දැක්ක ආඳුරු නමකුත් ඉන්නවා කතිකාචාර්යවරු. අපේ නිකායේම තමයි. ඒ ආඳුරුත් කියන මම නම් කියවලා තියෙන ත්‍රිපිටකයට අනුව මම පරලොවක් පිළිගන්නේ නැහැ. එයා ත්‍රිපිටකේ කියවලා නැහැ. හරියට ත්‍රිපිටකේ කියවන දැන් මංගල සූත්‍රයේම තියෙන පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කළ පින් ඇති බව. නේ? ඊට පස්සේ බුදුහාඳුරුම දේශනා කළා තියෙනවා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනා. පින් කළොත් මිනිසුන්ගේ පරලොව යහපත පිණිස හේතු වෙනවා. ඒ පරලොව නෙවෙයිද එතකොට ඔය කියන්නේ? ඊළඟට බුදුහාඳුරු දේශනා කරන සූත්‍ර ගණනාවකම තියෙනවා පින්නතුනේ කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. සමහර පින්කම් ගැන කියලා බුදුහාඳුරු දේශනා කරනවා මේ වගේ පින්කම් කරපු අය කය බිඳීමෙන් මරණයෙන් පස්සේ සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝක උප්පත්තිය ලැබනවා කියලා. එක වතාවක් මහා නාම කියන කුල පුත්‍රයේ තරුණ මහත්තයෙක් බුදුහාඳුරු ළඟට සීහ කියලා සීහ කියන මේ තරුණ මහත්තයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා බුදුහාඳුරනේ මේ දන් දුන්නාම දිව්‍ය ලෝක යනවා කියලා. ඇත්තද කියලා. ඒ වෙලාවේ බුදුහාඳුරු දේශනා කළා ඒව මේතන් සීහ දායකෝ දානපති කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. ඒක ඇත්ත තමයි සීහ. දන් දෙන කෙනා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක උපදිනවා කියන්නේ. එහෙනම් ඊළඟට සංසාරයක් නැත්තම් බුදුහාඳුරු සාරාංශක කල්පලක්ෂයක් පිළුම් කරනවා. ඒ ඔක්කොම බොරු වෙලා යනවා. බලන්නකො මේ ධර්මයට හානි කරන හැටි. මිනිස්සු අතරට මතවාද කියන හැටි. ඇයි? කියනවා දිව්‍ය ලෝකෙ ගිහිලා ආපු කෙනෙක් ඉන්නවද කියලා අහනවා. අපායේ ගිහිලා ආපු කෙනෙක් ඉන්නවද කියලා අහනවා. දැන් ඔය ඇත්තන්ට හිතෙනව නේද? එයා විතරයි යෝග කියන්නේ කියලා නෑ. ඒ දවස්වලත් හිටියා. දීඝනිකායේ තියෙනවා රජ කෙනෙක්ගේ සූත්‍රයක් පින්නතුනේ. ඒ සූත්‍රයේදී රජතුමත් අහන්නේ මොකක්ද? මේ කුමාර කස්සප මහරහතන් වහන්සේ සමග සිද්ධ වෙන සංවාදයක් තියෙනවා. ඒ රජතුමත් මේ අද කාලයේ වගේ නෙමෙයි රජතුමාණන් ටික පරීක්ෂණ කරලා බැලුවා. රජතුමා මොකද කළේ? Tamanට හිතවත් ඔය නරකට ජීවත් වෙන අය ඉන්නවනේ පව් කරන අය. එහෙම අය මේ මරණයට ලං වුණු වෙලාවේ රජතුමා ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා කියන ඔයා දැන් හිට අනිද්ද මැරෙයිනේ. ඒ මැරුණට පස්සේ අපායේ ගියොත් මට ඇවිල්ලා කියන්නේ කියලා අපායේ. ඊළඟට හොඳට පින් කරන නෑයෝ ඥාති මිත්‍රාදීන් ඉන්නවනේ ඒගොල්ලෝ මරණයට ලං වුණාම රජතුමා ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා කිව්වලු ඔයා දිව්‍ය ලෝකෙයි දිව්‍ය ලෝකෙ ගියොත් ඇවිල්ලා මට කියන්න කියලා. රජතුමාගේ ඒ කාලේ හැටියට හොඳයිනේ පරීක්ෂණේ නේද? රජතුමා අවුරුදු 20ක් 30ක් බැලුවලු කවුරුවත් එන්නේ නැහැ. ඊට පස්සේ තමයි රජතුමා කිව්වේ නෑ දිව්‍ය ලෝකයක් කියලා එකක් නෑ අපායක් කියලා එකක් නෑ කියලා. ඒ ගිහිලා ආපු කෙනෙක් නෑනේ කවුරුවත්. මේ අද ඉන්න අයත් මහා උගත්තු. මං කිව්ව උගත්කම ආමුතු උගත්කමක් කියලා. ඒගොල්ලෝ කියනවා මම නම් පිළිගන්නේ නැහැ කියලා. අර රජතුමත් කිව්වා. හැබැයි පින්නතුනේ එහෙම තමයි බුදු කෙනෙකුට විතරක් බුද්ධ විශේෂයට පමණක් බුදුරු වෙන දේවල් තියෙනවා නේද? බුද්ධ විශේෂය අචින්තයයි කියලා කියන්නේ දැන් කර්ම විශේෂයත් එහෙමනේ. කර්මය ගැන තෝනාවට වඩා හිතන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා. අපේ නුවණට අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අපිට වැටහෙන මට්ටමක් තියෙනවා. දැන් ඒකනේ බලන්න අර හාමුදුරුවෝ පාදචාරිකාය වඩිනකොට ඇමරිකාවේ සුදු නෝනල මහත්තුරු බලන්න කොච්චර පිළිවෙලයිද වැදගත්ද කියලා. ඒ හාමුදුරුවන්ට ලස්සනට පාරේ යන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලාගෙන ගරු කරලා මල් මිටක් දීලා හරි ලස්සනට හිටියා නේද? ඒ රටේ මිනිස්සුගේ සංස්කෘතිය. ඒ මිනිස්සු හැදිලා තියෙන විදිය. අපේ පුළුවන් නම් උපාසකම්ලා හාමුදුරුවෝ කරේ තියන් ගෙදර අරන් යනවා. නේද? බලන්න කොච්චර අමාරුද පොලිසියෙන් දාලා නිකන් හරි මැරවරේ කරන් යනවා වගේ. මාකඳුරේ මදුස්සරන් යනවා වගේ ආන්දරුන් අරන් ගියේ. හරිම අමාරුයි. ඇයි ඒ? අපේ උපාසකම්ලා හැදිලා තියෙන මේ ශ්‍රද්ධාව. ඒවටත් බයිනවා. මේ අර මේ විදියට මේ වෙනවා අය ලං වෙනවා අය අර බල්ලා කැලණි විහාරයට ගිහිල්ලා එළියට එනකොට හරියට දේශකයන් වහන්සේ නම බණට වඩිනවා වගේ උපාසකම්ලා සාදු සාදු කියන. බල්ලව අත ගාලත් වඳිනවා. ඒ අපේ උපාසකම්මලගේ ශ්‍රද්ධාව පින්නතුනේ අර මිනිස්සු හිතන් ඉන්නවා මේ හැමෝම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තයි කියලා. පින්නතුනේ දැන් අපිට අපේ පන්සලේ උදව් කරන උපාසකම්ම කෙනෙක් ඉන්න ඉස්කෝලේ හැමනි කෙනෙක් මේ කොට්ටාව පැත්තේ. එතුමිය කතා කරොත් කතා කරන්නේ ප ဋ ාණේ ගැන, අභිධර්මයේ ගැන, චිත්ත වීති ගැන, චතුරාර්ය සත්‍ය ගැන, පටිච්ච සමුප්පාදය ගැන.
එතුමියත් පින්කම් කරනවා. දැන් සමහරක් වෙලාවට අපේ පන්සලේ කටන පින්කමක් වෙනවයි කියලා දැනගත්තාම එතුමිය මගේ ගිණුම් අංකය අරගෙන මගේ පොතට සල්ලි දාන්නේ. ආන්න එපා කීයක් දානවද කියලා. හැබැයි නමවත් කිව්වද කියලා හොයන්නේ නැහැ. දැන් අපේ දායකයන්ට සමහරක් ඇත්තෝ සිවුරක් බාර ගන්න රුපියල් 1000ක් පූජා කරලා. කටිනේ දාන වෙලාවට ඇවිල්ලා බලාගෙන ඉන්න හාමුදුරු මගේ නම කියයිද කියලා. බැරි වෙලාවත් මට නම නොකිය වුණොත් මොකද වෙන්නේ? රුපියල් 1000ට. වරෙන් කුයිලක දරේ ඉල්ලගෙන දෙන්නේ සතියක් කියලා යනවා. ඉතින් මම එයා උපාසකම්මට දොස් කියලා හරිනව නෑ. ඒ උපාසකම්මගේ අවබෝධය. එයාගේ දැනුම් මට්ටම. එහෙනම් ඔයත් ඔක්කොම මේකේ ප්‍රධානිය වෙනවනේ. එහෙනම් මෙතනින් ඔක්කොම දොස්තරලා වෙනවනේ. හැමෝගෙම ඔළුව එක සමාන නම්. හැමෝගෙම අවබෝධය එක සමාන නම්. හරි මෝඩයිනේ ඔය උගත්තුයි කියලා දොස් කියන අය. මම කිව්වේ ඒගොල්ලෝ හරියට පිළිවෙලට අඳින්නෙත් නෑ, කන්නේ බොන්නෙත් නෑ. කිසිම වැදගත්කමක් නැති අය තමයි රට හදන්නේ. අවබෝධයක් නැතිකමනේ මිනිසුන්ගේ විවිධත්වය තේරුම් ගන්න එපා ඉස්සෙල්ලා. අර උපාසකම් වලට අවබෝධය තියෙන ඉච්චරයි. දැන් අපේ අම්මව මම ජයශ්‍රී මහ බෝධිය ළඟට එක්කගෙන ගිහිල්ලා ඇයලව අටපිරිකරක් පූජා කරාම ඇය අර මේ චෛත්‍යයේ බඳ වටේ තිව්වහම අටපිරිකර නිවන් දැක්කා වගේ ඒට සතුට. දැන් අර අච්චර උගත්කමක් දැනුමක් තේරුමක් තියෙන උපාසකම්මට අටපිරිකරක් පූජා කරා කියලා උච්චර සතුටක් එනවද? එන්නේ නැහැ. ඒ ඇයගේ දැනුම් මට්ටම අර අපේ අම්මගේ දැනුම් මට්ටම. ඕක තේරෙන්නේ නැති උගත්තුනි දැන් ඉන්නේ. මං කිය උගත්කම වැඩක් නැහැ කියලා ඒකයි. මොකද ගහකොළ මිනිසා ගැන අවබෝධයක් නැහැ. බුද්ධියක් නැහැ. පොතේ දැනුම තියෙන ඉච්චරයි. ඒක සාර්ථක නැහැ. ඒක නිසා තමයි අර උපාසකම්මලත් ඇමරිකාවේ අය එක විදියක් අපේ අය එක විදියක්. ඒ වුණාට පින්නතුනේ දැන් ඒ හාමුදුරුවන්ට අපේ අය දොස් මේ හොඳ කියලා අපේ අයට දොස් කිව්වට ඒ හාමුදුරුව අවසානයේ කරපු කතාවේ මොකද්ද කිව්වේ? ලංකාවේ මිනිසුන්ගේ හොඳ. මමත් දැක්ක ධර්ම දේශනාවකට වඩිනකොට පින්නතුනේ ගම්පහ පැත්තේ ඒ හාමුදුරුව වැඩම කරන පාරේ කිලෝමීටර් 5ක් විතර දුරට කෙහෙල් කොළ ගත්තා. ඒ හාමුදුරුව කියන මම රටවල් ගණනාවක මේ පාච්චාරිකාවේ වැඩියා මම මෙහෙම සැලකිල්ලක් දැක්වෙන. මේ රටේ මිනිස්සු හරි සාමකාමී පුදුම විදිහේ ආගන්තුක සත්කාර තියෙනවා. ඒ හාමුදුරුව හරි වර්ණනාවක් කළා. ඒ මොකද පින්නතුනේ ඔය ගුණය ආවේ කොහෙන්ද? බුදුදහම නිසා. මේ සිංහල සංස්කෘතිය නිසා. අපේ මිනිස්සුන්ගේ තීච්ච දේවල් රොබර්ට් නොක්ස් මහත්තයා ලංකාව ගැන පොතක් ලියුවා. අරගෙන කියවල බලන්න. ඒ කියන එක ගුණයක්වත් දැන් ඉන්න අය ගාව නැහැ. දැන් ඉන්න මිනිස්සු ගාව නැහැ ඒ කියන ගුණයක්. බොහොම කලාතුරකින් තමයි. ලංකාව වර්ණනා කළේ ලංකාව වටිනවා කියලා හිතුවේ මිනිස්සු ඕව නිසා. මේ මිනිස්සුන්ගේ තියෙන ගුණධර්ම නිසා. ඒ ගුණධර්ම ආවේ කොහෙන්ද මිනිස්සුන්ගේ? බුදුදහම නිසා. බලන්න මේ පොතපත කියවලා. ඕන්නේ ගෙමින් ඉන්න එපා. ඔවත් පොඩ්ඩක් කියවලා බලන්න එකයි ඉන්නකොට. එතකොට තේරෙයි ලංකාව කොහොමද තියලා තියෙන්නේ කියලා. බුදුදහම නිසා දියුණු වුණා මිසක් පිරීලා නැහැ. ලංකාව දැන් අද තියනවා වගේ දේ කාලේ බලන්නකෝ. යෝධයල එහෙම කොහොමද නිර්මාණය? නේද? බැස්ම කියනවා නේද? සතැක්මට අඟලයිද කොහෙද කියලානේ කියන්නේ. නේද? එංගලන්තෙන් ඇමරිකාවෙන් ජපානෙන් එන ඉංජිනේරුවෝ ධන ගගා බඩ ගගා බලනවලු කොහොමද මේ බැස්ම හැදුවේ කියලා. දැන් ඔයයන්ට උනත් තේරෙන්නේ නැතිව සමහරට ඒක කියන්නේ මොකක්ද කියලා. ඇල එක සමානව තිබුණාට වතුර පල්ලෙහාට වේගෙන් ගලාගෙන එනවා. එක මට්ටමකට ගලාගෙන එන්නේ කොහොමද? ඒ තාක්ෂණික භාවිතය, සීගිරිය වගේ නිර්මාණ ඒ කලේ මීට අවුරුදු 10 ගානකට කලින් කොච්චර දියුණු රටක්ද තියලා තියෙන්නේ. හොඳ බෞද්ධ රටක්. බුදුදහම පමණයි. වෙනත් ආගම් ඉඳලා හිටලා යන්තම් තිබුණේ. හොඳ බෞද්ධයෝ ජීවත් වුණේ. මිනිස්සු හොඳට අක්කර ගණන් කුඹුරු කෙටුවා. අස්වැද්දුවා. පන්සලට ගියා. ලස්සන පන්සල් ගොඩ නැගුවා. කොච්චර හොඳට පන්සල් හදලා තියෙනවද බලන්න. ඔය ඇත්තු ගිහිල්ලා බලන්නේ දැන් අදටත් ඔය ඇත්තු තෙල් ගහන්නේ ඔය ගොඩ නැගිලි නිසානේ. ඒ අපේ ආදි මුතුන්මිතු බෞද්ධ රජවරු හදපු දේවල් නිසානේ. ඔය ඇත්තන්ට තෙල් ටික එන්නේ අපිට මේ තෙල් ටික එන්නේ ඔය හැම දෙයක්ම එන්නේ දැන් යන්තම් නැත්තම් ඩොලර් නැහැ කිය මැරෙන්න හදනවා. ඕවා එන්නේ කවුරු නිසාද? දැන් ඉන්න අය කරපු දේවල් නිසාද? නෑනේ අර ඒ කාලේ හිටපු මිනිස්සු කරපු දේවල් නිසානේ. ඒ මිනිස්සු කරේ මොකක් නිසාද? බුදුදහම නිසානේ. බුදුදහමට ණය නැද්ද දැන් ඉන්න අය? එහෙම බැලුවම බුදුදහමට ණයයිනේ මිනිස්සු රටේ ඉන්න මිනිස්සු. එහෙව් බුදුදහමට තමයි අර ඔය 1000ක් විතර ඉන්නේ මුළු රටේම. අන්‍යාගමිකයි කියනවා, නිරාගමිකයි කියනවා. එහෙම විකාර අදහස් දරාගෙන අර තීන රටේ තියෙන ගෞරවාන්විත ගතියක් නැති කරන්න බෑ. ඉතින් ඒ නිසා නාත්ති සුකට දුක්ඛටානම් කම්මානම් පලම් විපාකෝ කියලා කියනවා. මේ හොඳ සහ නරක කර්මවල විපාක නැහැ කියලා. ඊළඟට නාත්ති අයන් ලෝකෝ නාත්ති පරලෝකෝ මෙලොවක් පරලොවක් නැහැ කියලා කියනවා. එහෙම කිව්වම හරි ලේසියි පින්නතුනේ. අපාය යනවා බයටනේ ගොඩක් අය පින් කරේ. නේද?
දැන් හතෙක් මරන්න ගියාම ආච්චිලා අපිට කිව්වේ අපායයි කියලා. ආයුෂ කෙටි වෙයි කිව්වා. ඊළඟ ආත්මේ අඩු ආයුෂෙන් මැරෙන්න වෙයි කිව්වා. කොච්චර වටිනවද බලන්න. මේ මතවාද ගෙනල්ලා අපේ ශික්ෂණයක් ඇති කරානේ. හැදියාවක් ඇති කරානේ. දැන් නීතියෙන් කරන්නේත් ඒක නෙවෙයිද? නීතියෙන් කරන්නේත් ඒකනේ. නැද්ද? ඔය දඬුවම් දෙන්නේ ඒකනේ නීතියෙන්. මොකද වෙන්නේ? මිනිහක් මැරුවොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. ඒකනේ ඒකේ ප්‍රතිඵලය. හේතුවට ඵලය තමයි ඒ. විපාකය තමයි ඒ. ඒක තමයි ඒ දවස්වලත් ඒක කියන්නේ ධර්මීනුත් කියන්නේ. සත්ව ඝාතනය කරොත් අඩු ආයුෂ එනවා. බොරු කිව්වොත් අනුන්ව කොටවන වචන පාවිච්චි කරොත් අසභ්‍ය වචන පාවිච්චි කරොත් කට ගඳ ගහනවා. Taman කියන වචන අනිත් අය පිළිගන්නේ නැති වෙලා යනවා. ඒ වගේ ප්‍රතිවිපාක බුදුහාඳුරු දේශනා මල් පූජා කළොත් ලස්සන වෙනවා. ඔහොම ගොඩාක් දේවල් වලට ආනිසංස කියලා තියෙනවා. ඉතින් ඒකකට එකක් හරිනේ හේතුවට ප්‍රතිඵලයක් තියෙනවා. ඒව නැහැ කියන්න පුළුවන්ද? බලන්නකෝ ඒ තුලින් කොයිතරම් විනාශයක් කරන්න හදනවද කියලා. ඊට පස්සේ නත්ති මාතා නත්ති පිතා අම්මට සැලකුවට වැඩක් නැහැ තාත්තට සැලකුවට වැඩක් නැහැ කියලා කියනවා. වෙලාව කොහොමද දන්නේ මම මේ කියනකොට. දැන් එහෙමත් තියෙනවනේ මම කිව්වා අම්මට තාත්තට වඳින්නත් එපයි කියනවා කියලා. දැන් මේ ළඟදී පින්නතුනි දරුවෙක් මම ධර්මදේශනාවකට වැඩම කළා. මේ අත්තනගල්ලේ මාව වඩම්මගෙන යන්න ආවා. ඒ දරුවා මේ තරුණ මහත්තයෙක්. යන ගමන් වාහනේ මට කියනවා හාඳුන්නේ අපේ අම්මගේ බණ මේ කියවන්නේ මම මේ ඔබ වහන්සේව මේ බොහොම අමාරුවෙන් කන්ටැක්ට් කරගත්තේ මේ මමයි වියදම් කරන්නේ ඒ වුණාට හාඳුන්නේ අපේ අම්මා නම් අපිට කරපු දෙයක් නෑ කියලා. මට එතනම වහින්නේ දුන වාහනේ. අපේ අම්මා නම් අපිට කරපු දෙයක් නෑ කිව්වා. මං හිතුවා ඉතින් එහෙම කලබල වෙන්න හොඳ නෑ. සමහරට මේ දරුවා වරන් හදාගත්ත කෙනෙක්ද දන්නේ නැහැ. මම ඒ මහත්තයා වරන් හදාගත්තා. නෑ නෑ මම අපේ අම්මගේම තමයි කිව්වා. මං ඒ වෙන සීස කළාද ගත්තේ කියලා. සමහරට එහෙම වුණාමත් එහෙම වෙනවනේ. නේද? නෑ නෑ හාමුදුනේ අපි හතර දෙනාම හොඳට අම්මා මේ ලෝකෙට බිහි කළා ඒකුවා. මං හිතුවා එහෙනම් කිරි දීලා හදන්න නැතුව ඇති මං ඒ මහත්තයා අම්මගේ මව් කිරි බීලත් නැද්ද කියලා. නෑ නෑ හාමුදුනේ මම තමයි පවුලේ වැඩියෙන්ම බීලා තියෙන්නේ අවුරුදු 4මාරක් බීලා ඒකුවා. මේ මිනිස්සයා දෙන්නේ මට ඕන උත්තරමයි. මං ඇහුවා ඉතින් මව් කිරි බීවුවාම මොනවද මහත්තයා ලැබෙන්නේ කියලා. එයා දොස්තර කෙනෙක්. එයා කියනවා හාමුදුනේ බෝ වෙන රෝග බෝ වීමේ සම්භාවිතාව අඩුයිලු මව් කිරි බීපු අය. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් මොනවද මන් දන්නේ අකුරු වගේක් කී විටමින් වර්ග ගොඩාක් කිව්වා මට තේරුම් නැහැ. මතකත් නැහැ. ඊට පස්සේ කිව්වා ජවය ඇති වෙනවා කිව්වා ශක්තිය ඇති වෙනවා කිව්වා උන්නම් ගොඩාක් දේවල් කිව්වා. ඉතින් මම මෙහෙම මහත්තයා දිහා බලලා මහත්තයා ඔය කියපු කතාවට මහත්තයාට හෙන ගහන්නවනේ කියලා. වෙන මොනවා කියන්නද නේද? අම්මගෙන් ඔయిత වඩා මොනවද අම්මගෙන් ලැබෙන්නේ? මොනවද ඔయిత වඩා අම්මගෙන් ලැබෙන්න ඕන දේවල්? පින්නතනේ ඔය වැරද්ද කරේ කවුද? වැඩිහිටියෝ. දැන් සමහරක් අය බයින අවුරුදු 2000න් පස්සේ ඉපදිච්ච දරුවන්ට. මම නම් අතිශය විරුද්ධයි. 2000න් පස්සේ ඉපදිච්ච දරුවෝ කිසිම වැරද්දක් නැහැ. ඒ දරුවන්ව හදපු 2000ට කලින් ඉපදිච්ච අය තමයි වැරදි. ඒගොල්ලෝ දීපු ආදර්ශය මොකක්ද ඒගොල්ලන්ගේ මතය වුනේ? දැන් බලන්න අර දරුවගේ චින්තනෙත් ඒක. මොකක්ද අපේ අම්මලා තාත්තලාගේ මතය වුනේ? ගමේ ඉන්න උගත්ම දරුවා මගේ දරුවා වෙන්න ඕනේ. ගමේ අනිත් හැම දරුවෙකුටම වඩා හොඳට මගේ දරුවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගන්න ඕනේ. ශිෂ්‍යත්වයේ පාස් වෙන්න ඕනේ. උසස් පෙළ පාස් වෙන්න ඕනේ. අනිත් අය පාස් වෙනවට කැමති නැහැ. ගමේ ඉන්න හොඳම රස්සාව කරන දරුවා මගේ දරුවා වෙන්න ඕනේ. ගමේ හොඳම බිරිඳ ඉන්නේ ලේලි ඉන්නේ මගේ දරුවට වෙන්න ඕනේ. ගමෙන් ලොකුම ගේ තියෙන්න ඕනේ මගේ දරුවට. ගමේ වටිනම හොඳම වාහනේ තියෙන්න ඕනේ මගේ දරුවට. එක අම්මා කෙනෙක්වත් හිතුවද පින්නතුනේ ගමේ ඉන්න ගුණවත්ම දරුවා වෙන්න ඕනේ මගේ දරුවා කියලා. එහෙම හිතුවේ නැහැ. ඒක නිසා දරුවන්ගේ ඔළුව වලට ගියා පින්නතුනේ අම්මා තාත්තා නම් මොකද කරන්න ඕනේ මට හොඳට උගන්වන්න ඕනේ. මට හොඳ රස්සාවක් දෙන්න ඕනේ. මට හොඳ විවාහයක් කරලා දෙන්න ඕනේ. මට ගෙයක් හදලා දෙන්න ඕනේ. මට වාහනයක් අරන් දෙන්න ඕනේ. ඔය ඔක්කොම අම්මලා කරන්නේ. දැන් ඔය ඇත්තන්ගේ ඔළුවේ තියෙන්නේ ඕකමනේ නේද? දරුවෝ වෙනුවෙන් අරක කරන්න ඕනේ මේක කරන්න. දරුවන්ට මුකුත් කරන්න දෙන්නේ නැහැ. දරුවෝ නිකම්ම වෙනවා එතකොට. පතෝල වගේ වෙනවා දරුවෝ. දැන් නිකන් එහෙම වෙලා නැද්ද? රටේම ඉන්න අය පතෝල වගේ නැද්ද? බලන්නකෝ ඕන තැනක. බලන්න ගිහිල්ලා ඕන තැනක මේ ඔළුව නවාගෙන අරක හෙට උබනවා මෙහෙට උබනවා. කොතනද එහෙමයි? පාර්ලිමේන්තුවෙත් එහෙමයි. හැමතැනම නිකම්ම නෙවෙයිද ඉන්නේ? ලෙඩ ගොඩවල් නෙවෙයිද ඉන්නේ? කවුද වගේ කියන්නේ? අර දරුවෝද? නෑ වැඩි හිටියෝ. මම හැමතැනම කියනවා අමනාපුණත් කරන්න දෙයක් නැහැ. දෙමව්පියෝ වගේ කියන්න ඕනේ. දරුවන්ට ගුණ ධර්ම කියලා දුන්නේ නැහැ. දරුවන්ට හොඳ දේවල් ගැන කියලා දුන්නේ නැහැ. අන්තිමට වෙන්නේ වැඩි නිවාසයක්. දැන් ගමේ තියෙන හොඳම වාහනේ දරුවා ගේනවා. ඒ හොඳම වාහනෙන් අම්මා තාත්තව දාන් වැඩි නිවාස කරා යනවා. ඒක තමයි වෙන්නේ අන්තිමට.
ඒ නිසා අම්මා තාත්තට ගරු කරන්න, අම්මා තාත්තට සලකන්න, අම්මා තාත්තට වඳින්න පුදන්න, අපුපත්තාන කරන්න. ඒක හොඳ දෙයක් කියන හැඟීම නැති කරලා. ඒක ඒ දවස්වලත් එහෙමයි ඉඳලා තියෙන එක්කෙනෙක් දෙන්නෙක් හරි. ඒකනේ බුදුහාඳුරු දේශනා කළේ. නත්ති මාතා නත්ති පිතා. අර දරුවා නම් හරි හොඳයි. මම හිතුවා මාව වන්ට ආපහු එක්කගෙන යන එකක්වත් නැහැ කියලා. වඩම්මගෙන එන එකක්වත් නැහැ පන්සලට කියලා. නෑ ඒ දරුවාමයි ආවේ. එන ගමන් දරුවා ඇස් දෙකේ කඳුළු පුරෝගන කියනවා අනේ හාඳුරුනේ මට සමා වෙන්න මට අපේ අම්මට මං කොයිතරම් වැරදි විදියටද හිතන් ඉඳලා තියෙන්නේ. ඇත්තනේ හාඳුරුනේ අම්මලා ඒ අයගේ ශක්තියෙන් අපිට කරන්න පුළුවන් දේවල් කරන්නේ. හැම අම්මා කෙනෙකුටම පින්නතුනේ තමන්ගේ දරුවට හොඳට උගන්ව ගන්න බැරි වෙයි. හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවට හොඳ ගෙයක් හදා දෙන්න බැරි වෙයි. හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවට හොඳ රස්සාවක් හොඳ ජීවනෝපායක් හොයලා දෙන්න බැරි වෙයි. හැබැයි අපේ අම්මලා තාත්තලා අපේ අතපය නොකොඩ අපිව හදනවනේ ඒකම මදිද? ඒ අම්මා තාත්තගේ තියෙන ඇති හැකිකමත් එක්කනේ ඒව කරන්නේ. ඇයි දරුවන්ට එහෙම වැරදි මත දෙන්නේ? ඒක තමයි ගැටලුව. ඉතින් මේ දරුවත් ඒකනේ බලන්න වෛද්‍යවරයෙක් කියලා මට කියනවා හාමුදුරනේ මමම තම්පලා විකුණලා මමම එක එක පත්තර විකුණලා නොයෙකුත් දේවල් කරලා මේ ඉගෙන ගත්තා. ඒක නිසා මට අම්මා තාත්තා එක්ක කේන්තියකුත් තිබුණා හාමුදුරනේ. මගේ ඔළුවේ තිබුණා මෙහෙම මතයක්. ඔබ වහන්සේ ඒක නැති කරා. මට හරි සන්තෝෂයි අර දාස් ගානකට බණ කිව්වට වඩා. මේ දරුවා හැදුනානේ. එයා කියනවා හාමුදුරනේ හෙටම මම නෝනාගේ අම්මව ගෙදර එක්කන් එනවා කියලා. මම ඒ මොකද කියලා. මට මගේ අම්මට සලකන්න බැරුව නම් නෝනාගේ අම්මටවත් සලකන්නේ. කොච්චර වටිනවද බලන්නකො නේද? මං කිව්ව එක අද ඉන්න දරුවෝ වැරදි නෑ. දරුවන්ට හරි දේ කියලා දුන්නොත් දරුවෝ තේරුම් ගන්නවා. ගොඩක් වෙලාවට. ඒක නිසා එහෙම මතයකුත් වෙනවා මිත්‍යා මත. ඊළඟට නත්ති ඕපපාතික අසත්තා. ඕපපාතිකෝ බිහි වෙන සත්තු නෑ කියලා කියනවා. දැන් ඒකනේ ඔය දෙවියෝ නෑ, പ്രേත ලෝක නෑ, ඔය වගේ දේවල් ගේන්නේ ඒකනේ මතවාද. බලන්න මිත්‍යාව වෙන හැටි ඒ කාලෙත් තියලා තියෙනවා. එහෙම මතවාද එනවා. ඒ කියන්නේ දෙවියෝ එහෙම ඕපපාතිකවනේ පහළ වෙන්නේ. දැන් මනුස්ස ලෝකෙත් හිටියනේ චින්චා මානවිකා. බුදුහාඳුරන්ට විවාහ යෝජනා ගෙනාපු එක්කෙනා. බුදුහාඳුරන්ගෙන් ඇහුවනේ මම ඔයාට ආදරේ ඔයා මට ආදරේද කියලා ඇහුවා බුදුහාඳුරන්ගෙන්. කසාද බඳිමුද කියලා. බලන්න බුදුහාඳුරන්ගෙන් උත්සාහයට නේද. ඊගාවට මේ ඒ කාලේ හිටපු හොඳම වෛශ්‍යාව වෙසඟන තමයි අම්බපාලි. හරි ලස්සන කෙනෙක්. අම්බපාලි කියලා කියන්නේ ඕපපාතිකව පහළ වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තා නැහැ ඉබේ පහළ වෙච්ච අය. එහෙම පහළ වෙනවා පුණ්‍ය ශක්තියින් අනුව කර්ම ශක්තියින් අනුව. පව් කළා තියනවා නම් ඒ විදිහට පින් කළා තියනවා නම් ඒ දිව්‍ය ලෝකෙත් එහෙමයි. දැන් දෙවියෝ ඔහොම ඕපපාතිකව පහළ වෙනවා කියවම දවසක් බණ කියලා ඉවරනකොට තරුණ මහත්තයෙක් මගෙන් ඇහුවා ධර්ම දේශනාව අවසන් වුණා හාමුදුරනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද කියලා. ඔබ වහන්සේ කිව්වනේ දෙවියෝ පහළ වෙන්නේ ඕපපාතික වෙයි කියලා. එහෙනම් කොහොමද කියලා ඇහුවා සක්‍රයාගේ පුතෙක් ඉන්නේ වයිමා කියලා. අහලා තියෙනවනේ සක්‍රයාගේ පුතා වයිමා කියලා. දැන් අපේ මිනිස්සු හරියට හිතන්නේ නැහැ පින්නතුනි. බලන්නකෝ ඒ වුණාට යන්නේ කතරගම දෙවි විෂ්ණු දෙවියෝ හොයාගෙන. හරි විදියෙන් නම් බලගතුම කෙනා කවුද? සක්‍රයාගේ පුතා වයිමා. බලන්නකෝ ඕන අමාරු වැඩක් තියෙනකොට ඉස්සර බඳුරු වුණාද මහත්තයා නිතරම කියනවා. සක්‍රයාගේ පුතා වයිමාවත් මේක නම් කරන්න බෑ කියනවා නේද? අමාරුම දෙයක් තියෙනවා නම් කියන්නේ එහෙම නේද? කතරගම දෙවියෝ ආවත් කරන්න බෑ කියනවද? විෂ්ණු දෙවියෝ ආවත් කරන්න බෑ කියනව නෑනේ. කියන්නේම සක්‍රයාගේ පුතා වයිමාවත් කරන්න බෑ කියලා. කියන්නේ වයිමා ඒ තරම් බල සම්පන්නයි. ඉතින් මේ දරුවා ඇහුවා සක්‍රයට එනම් පුතෙක් හිටියේ කොහොමද කියලා. ඇත්තනේ කතාව නේ. සක්‍ර දෙවියන්ගේ විමානය, ඒ කියන්නේ අඩවිය. සක්‍ර දෙවියන්ට පිනට පහළ වෙනවා. දැන් ඔය ඇත්තන්ට ගෙවල් දොරවල් ලැබෙන්නේ. ඒවා ලබන්න පින් තියෙන්න ඕනේ. සංසාරේ දීලා තියෙනවා. සමහරක් අයට අම්මලා තාත්තලාට මහා දීපල තියෙනවා. පුතාට අයිති වෙනවා. අයිති වෙලා ටික කාලයක් යනකොට නඩුහබ්බ පැටලෙනවා. ඉඩමේ කඩමේ අයිතිය දරුවට නැතුව යනවා. නට්ටම් වෙලා යනවා. දැකලා තියෙනව නේද? ඉන්නවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා පින් කළා තුනට ගෙවල් ලබන්න දරුවා පින් කළා නෑ. එහෙම වෙනවා. සක්‍ර දෙවියන්ගේ පිනට පහළ වෙච්ච විමානයේ ගිහිලා පහළ වෙන අය සක්‍ර දෙවියෝ සලකන්නේ තමන්ගේ පුතු හැටියට. ඒකයි සක්‍රයාගේ පුතා වයිමා කියලා කියන්නේ. ඉතින් ඕපපාතික අය නෑ කියලා කියනවා. දැනුත් මේ මත ගේනවා. ඊට පස්සේ නත්ති සමන බ්‍රාහ්මනා යහපත් මාර්ගය පෙන්වලා දෙන ගුණධර්ම කියා දෙන හාමුදුරුවෝ පූජ්‍ය පක්ෂය නෑ කියලා කියනවා. දැන් ඉන්න හාමුදුරුවන්ට කොච්චර බයිනවද? මම මුලිනුත් කිව්වේ. දැන් හිත යටින් හිත නැතිව ඇත්ත මේ හාමුදුරුවෝ ගැනමයි කියන්නේ කියලා. මේ කියන්නේ මේ දවස්වල මාතෘකාව ඒක. ගම ප්‍රසිද්ධ වෙන්න බලන්නකො පල්ලියේකම කිව්වම දැන් දන්නේ නැති කෙනෙක් නෑ. ඒ හොඳටත් ප්‍රසිද්ධ වෙනවා නරකටත් ප්‍රසිද්ධි දෙනවා. ගංගොඩ විල කිව්වහම ඉස්සර නොදන්න කෙනෙක් නෑ නේද? ඒ වගේම තමයි මා කඳුර කිව්වහම නොදන්න කෙනෙක් නෑ. මදුස් මහත්තයා නිසා නේද? ගමත් ප්‍රසිද්ධ වෙනවා තමන්ගේ තියෙන නරක වැඩ නිසා. ඒක තමයි ස්වභාවය. ඉතින් මිනිස්සුන්ගේ හිත් දූෂණය වෙලා සංඝයා වහන්සේලාට හරියට දොස් කියනවා, ආම්දුරුන්ට හරියට දොස් කියනවා.
සමහරක් අය අපිනුත් අහන ඇවිල්ලා හාමුදුරනේ දානෙ එහෙම හම්බ වෙනවද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් හිතේ දැන් දානෙන් නවත්තලා ඉල. එහෙම නැහැ ලංකාවේ මිනිස්සු. ඔය මොනවා කිව්වත් තාම බෞද්ධ ගතිය තියෙනවා. පින්නතුනේ අර කොරෝනා වෙලාවේ පාරවල් වැහුවා. ගෙවල් දොරවල් වැහුවා. ඒත් මිනිස්සු දානෙ දුන්නා. මොන ආර්ථික ප්‍රශ්න ආවත් අපිට කවදාකවත් අඩුවක් දැනෙලා නැහැ. ඒ තරම් වැදගත් මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ මිනිස්සුගේ මනස තමයි අර 1000ක් විතර එකතු වෙලා විනාශ කරන්න හදන්නේ මේ තාක්ෂණය භාවිත කරලා. ඒක නැති කරන්න ඕන නිසා තමයි මේ කරුණු කාරණා අපිත් දේශනා කරන්නේ. හැම තැනකම වගේ මම මතක් කරනවා මේක. ඒ නිසා පින්තුනි විශාල සේවයක් කරන මහා සංඝරත්නය ඉන්නවා. පූජනීය හාමුදුරන් වහන්සේලා ඉන්නවා. 12න් පස්සේ පිටි එකක්වත් වළඳන්නේ නැති හාමුදුරුවෝ කකුල් දෙක හොදලා බොන්න තරමට සිල්වත් හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. ලංකාවේ හාමුදුරුවෝ 35000ක් විතර ඉන්නවා ලියාපදිංචි හාමුදුරුවෝ. නිකන් සිවුරු පරවගත්ත අයත් ඉන්නවා බණ කියන්නේ. ඒ අය නෙවෙයි 30000ක් 35000ක් විතර හාමුදුරුවෝ ඉන්නවා. ඔය හාමුදුරුවෝ 35000න් 40ක් 50ක් විතර හිරේ ඉන්නවා. වැරදි වලට. නොයෙකුත් දේවල්. මහාන උනේ කියලා පින්නතුනේ මහාන වෙනකොට අපේ කිසිම දෙයක් කපන්නේ නැහැ. සමහරව හිතන් ඉන්නවත් දන්නේ ඉවත් කරනවා කියලා. එහෙම එකක් නැහැ. හැංගීම් දැනීම් කියන ඒවා හාමුදුරුවරුන්ටත් තියෙනවා. ඒවා පාලනය කරගන්නයි ඕනේ. ඒක තමයි ස්වභාවය. දැන් අපිට ඉස්සර මම බණ කියනකොට මම මේ දෙමටකොට හිටියේ විද්‍යෝදයට යන කාලේ. ඉගෙන ගන්න. විශ්වවිද්‍යාලයට යන කාලේ. සමහර දවස්වලට ධර්ම දේශන අවසන් වුණාම පිරිකර පූජා කරනවා. පිරිකර පූජා කරනකොට පින්නතුනේ පිරිකරේ තියෙන ටෙලිෆෝන් නම්බරේ තියලා පැටියෝ රැට කතා කරන්න කියලා. මට ඕන තරම් ලැබිලා තියෙනවා. අපි ඒවට අහු වෙලා නැහැ. මාර්යා එහෙම තමයි. නොයෙකුත් ආකාරයෙන් එනවා. දැන් මාර්යෝ 1000ක් විතර ඉන්නවා ලංකාවේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා. ඒ YouTube channel හදාගෙන මිනිස්සුන්ගේ ඔලු කනවා. ඇයි අර සූරම්බට්ට කියලා බුදුහාඳුරන් කාලේ හිටියනේ හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක්. එයා තමයි බුදුහාඳුරන් හිටපු ශ්‍රද්ධාවෙන් අග්‍රම කෙනා. සූරම්බට්ට. නමත් ලස්සනයි. තරුණ මහත්තයෙක්. හරි ශ්‍රද්ධාවන්තයි. බුදුහාඳුරු දවසක් වැඩම කළේ එයාගේ ගෙදරට බණ කිව්වා. ධර්ම දේශනා කළේ මොකද? අනිත්‍ය ගැන. සියල්ල අනිත්‍යයි. සබ්බං අනිච්චං. අනිත්‍ය ගැන දේශනා කළ වැඩම කළා. මාර්යා මේක දැක්කා. මාර්යෝ 5 දෙනෙක් ඉන්නවනේ. මාර්යෝ 4 දෙනෙක් ඉන්නේ ඔය ඇත්තු ළඟ. ඒ කියන්නේ සිතුවිලි. මාර සිතුවිලි. එක්කෙනෙක් ඉන්නවා මාර දිව්‍ය පුත්‍රයා කියලා කෙනෙක්. එයා ඉන්නේ දිව්‍ය ලෝකේ. මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ මුගලන් ආඳුරු ළඟට එම ආවේ බුදුහාඳුරු ළඟට 7 වතාවක් ආවයි කියනවා. ආන්නේ මාර්යා ආවේශ වෙච්ච පිරිසක් ඉන්නවා දැනුත්. මාර්යාගේ දූතයෝ ඒගොල්ලෝ. මාර්යා පින් කරන අයට කැමතිද? කැමති නැහැ. ශ්‍රද්ධාවන්ත අයට කැමතිද? කැමති නැහැ. ඒ නිසා මොනවා හරි කරනවා. සමහරක් වෙලාවට මාර්යා හාඳුරුවරුන්ටත් ආවේශ වෙලා එනවා. ඇවිල්ලා කියනවා දඹදිව ලංකාවේ තියෙන්නේ අරතන මේ වගේ මෙතන අර වගේ රාහත් වෙනවා කියන්නේ මේකයි පංචස්කන්ධය කියන්නේ මේකයි පංචේන්ද්‍රිය කියන්නේ මේකයි කිය ධර්මයේ විකෘති කර කර කියනවා. ඉතින් මිනිසුත් යනවා අන්න නියම බණ පන්සලේ හාමුදුරන්ගේ බණ මොනවද කියලා. මේ මාර්යාගේ කට්ටිය එහෙම ඉන්නවා. ඉතින් සූරම්බට්ට ළඟටත් මාර්යාව කෙලින්ම ආවේ කොහමද? බුදුහාඳුරන්ගේ රූපෙම වාගෙන. බුදුහාඳුරුව වගේ ආවේ. බලන්නකො. කොයිතරම් භයානකද කියලා නේද? දැනුත් ඉන්නවා එහෙම. අම්මා තාත්තා විදියට එනවා, ගුරුවරු විදියට එනවා, මහා උගත්තු විදියට එනවා. මං කිව්වා එක ගුරුවරයෙක් ඉන්නවා කියලා බුදුදහමටත් දොස් කියපු. එයා කියනවා එයා තමයිලු නියම බෞද්ධ. හරියට බුදුදහම තේරුම් අරන් ඉන්නවා. එහෙම තමයි සමහරක් අය. මාර්යත් ඒ විදියට ඇවිල්ලා දොරට අට්ටු කළා. සූරම්බට්ට ගේ ඇතුළේ ඉඳන් ඇහුවා කවුද කියලා. ඇහුවාම කිව්වා මං බුදුන් කියලා. මං මුලින්ම කිව්වා නේද ඔය ඇත්තන්ට ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ අහන්නේ නැති එක, ධර්මයේ අවබෝධ නැති එක කියලා මිනිසුන්ට. හරියට මේ ශාසනය ගැන කියවලා නැති එක, විනය ගැන කියවලා නැති එක, බුද්ධ ශාසනය ගැන මිනිසුන්ට අවබෝධයක් නැති එක තමයි ලොකුම ගැටලුව කියලා. ඒක තමයි වෙන්නේ. මොකද බලන්න සූරම්බට්ට දොරට අට්ටු කරන්නේ බුදුහාඳුරුවෝ කියලා විශ්වාස කළාද? නෑ. ඇයි ඒ? සූරම්බට්ට දන්නවා බුදු කෙනෙක් කවදාකවත් අනුන්ගේ දොරවල් වලට අට්ටු කර කර යන්නේ නැහැ කියලා. එහෙම කරන්නේ නැහැ කියලා දන්නවා. අර අවබෝධය තියෙන නිසා. එයා දැනගත්ත බුදුහාඳුරු නෙවෙයි කියලා. නමුත් දොර ඇරියා දොරට අට්ටු කරන නිසා. ඇතුළට ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙලා කිව්වා මේ සූරම්බට්ට මම ඔබට කිව්වනේ සියල්ලම අනිත්‍යයි කියලා. සියල්ල අනිත්‍ය නෑ, නිට්ටය දේවලුත් තියෙනවා කියලා. සූරම්බට්ටගේ ශ්‍රද්ධාව බලන්න. කොයිතරම් ධර්මයේ පිළිබඳ වැටහීමක් අවබෝධයක් තියෙනවද කියලා බලන්න. එතුමා කෙලින්ම කිව්වා නුඹ නම් බුදුන් නෙවෙයි නුඹ මාර්යා නේද කියලා. එහෙම කෙනෙක් කිව්වම මාර්යාට බෑ වෙස් වලාගෙන ඉන්න. එයා මාර ස්වභාවයෙන් පෙනී ඉඳලා සමාවර්ගන යන්න ගියා. බලන්නකෝ අරයාගේ යහපතට අකුල් හෙලන හැටි. දැනුත් අන්න ඒ වගේ මාර්යා ආවේශ විච් අය ඔය channel හදාගෙන Facebook ගිණුම් හදාගෙන ඉන්නවා. ඒගොල්ලෝ දාන ඒවට යටින් මාර අනුගාමිකයෝ වෙන්න එපා. එහෙම වෙලා වැරදි මතවාද හදාගෙන අර දතවත්තුක මිත්‍යා දෘෂ්ටියට ඇතුළත් වෙලා
සංසාර ගමනම මේ සසර ගමනක් අපිට තියෙන්නේ අපි ඉපදෙමින් මැරෙමින් යනවා. ඒක නැහැයි කියන්නේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. දැන් ඕක තේරුම් ගන්න ඔය ඇත්තන්ට ගිහින් ආපු කෙනෙක් ඕනේ නැහැ. පෞගිය කාලේ දැක්ක නේද සමහරක් අය මේ ඊයේ පෙරේදත් මම දැක්ක පින්නතුනේ එක දරුවෙක් ඉන්නවා. ඒ දරුවා ඇමරිකන් ඉංග්‍රීසි කතා කරන අවුරුදු 100කට වඩා පැරණි ඉංග්‍රීසි. හරි ලස්සනට කතා කරනවා. තවත් භාෂා 16ක්ද කොහෙද පුළුවන් කියලා. කොහොමද පුළුවන්? ඉගෙනගෙන පුළුවන් දෙයක්. උගන්වන්න පුළුවන් දේ වයසේ දරුවෙකුට. ඒව තමයි සංසාර පුරුදු කියන්නේ. අර එක දුවෙක් හිටිය දැක්කත් දන්නේ ඔය ඇතු දරුවෙක් හිටියා ෆ්ලයිට් එකක යන හැටි ඒවැ එන්ජින් එකේ තියෙන කෑලි අංගෝ පාංගෝ ඔක්කොම කියන්න පුළුවන්. ඒ ස්ථාන කියන්නත් පුළුවන්කම තියෙනවා. ඒව උගන්වලා පුළුවන්ද කරන්න? ඒක තමයි සසරක් කියන්නේ. ඉපදෙමින් මැරෙමින් යනවා කියන්නේ. ඒක නැහැයි කියන්නේ කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක නැහැයි කියලා කිව්වම හරි ලේසි. ඇයි? අම්මා වුණත් මරත හැකිනේ. බෙල්ල මිරිකල මරන්න බැයිද අම්මා වුණත් ආයි ඉපදෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඔය සසරට බය නිසානේ ඔය ඇත්ත ගොඩක් වෙලාවට පින්දහම් කරන්නේ. රැකිලා ඉන්නේ. එහෙම නැද්ද? දැන් ඔය ගොඩාක් අය කියන්නේ දැන් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. සංසාරේ කරපු දීලා නැති නිසා ලැබුණේ නැහැ. ලබන ආත්මෙටවත් මොනවා හරි වෙන්න කියලා මොනවා හරි කරගන්න ඕනේ කියලා නෙවෙයිද ගොඩක් වෙලාවට පින්කම් කරන්නේ. එහෙමනේ ගොඩක් අය පින් කරන්නේ නේද? ඉතින් ඒකත් නැති කරන්න ඔය හදන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත මිනිස්සු ඉන්නවා කියලා. අද නම් ගොඩාක් ඉන්නවා. ඒකට මිනිස්සු ඉබේම අහු වෙනවා. ඒකයි මේ කරුණෝ මම ධර්ම දේශනා කරන ගොඩාක් තැන්වල දේශනා කරන්නේ. ඉතින් මේව තේරුම් අරගෙන ඔය ඇත්ත මේවෙන් ඈත් වෙන්න පින්නතුනේ ඉන්දියාවේ නායකත්වයේ හිටපු ජනනායකයෙක් විත ගාන්ධිතුමා නේද? කියලා දුණානේ ඔබේ දොරපියම්පත් ඇරලා තියන්න ගෙදර. හැබැයි ගේ ඇතුලේ තියෙන ඒවත් ගහගෙන යන්න දෙන්න එපා කියලා. ඒ වගේ තමයි ඔය ඇත්ත හොඳ බෞද්ධ පරිසරයක හැදිච්ච ඇත්ත මොන ආගමක් ඇදහුවා. හරීම ගුණවත් జాතියක්, ගුණවත් මිනිස්සු පිරිසක් ඔය ඇත්ත හොඳ හැදියාවක් තියෙන ලෝකෙ කිසිම රටක නැහැ. බලන්නකෝ විපතක් වුණාම මේ වගේ පරිත්‍යාග කරන මිනිස්සු, මේ වගේ අනිත් අයට පිහිට වෙන මිනිස්සු කොහෙද ඉන්නේ කියලා. එහෙම රටක් ලෝකෙ කොහෙවත් නැහැ. හරි ගුණගරුක මිනිස්සු. අවුරුද්දට එක නැකතට ලිපපත්තු කරන රටක් කොහෙද තියෙන්නේ? ඒව නැති කරන්න බලන්නකෝ නැකත් එහා මෙහා කරනවා කවුරු කරනවද අපි දන්නේ. දැන් නැත්තම් මාව දේශපාලනටත් ගාව ගන්න. කවුරු කරත් වැරදි. මහානායක ආඳුරු කරත් වැරදි. වෙසප්පෝය වුණත් එහා මෙහා දාන ඒව වැරදි. හරියට තීරණය කරන්න කොන්ද පණ තියනවා නම් තීරණයක් ගන්න බෑ. මොකටද එහෙම නැති අය? ආයතනේ රටක නෙවෙයි. නිකන් පාසලක දහම් පාසලකවත් මරණාධාර සමිතියකවත් නායකත්වයට දුදුද? කෙලින් තීන්දුව තීරණ ගන්න පුළුවන් වෙනවා. ඒක ඕනම කෙනෙක් මම ඡන්දය දීලා නැහැ කවදාකවත් කාටවත්. ඒක නිසා ඒවා හරි බලපාන. ඒ බලපෑම විශාලයි. ඒ නැකත් මෝඩ දේවල් කියලා කියන්න පුළුවන්. නමුත් ඒවැය තියෙන හරපද්ධතිය බලන්න. ඒවැන් අනාගත ස්ථාවරත්වයේ ඇති වෙන එක බලන්න. ලෝකේ හරි වන්දනීය රටක් මේ රට. එහෙම වන්දනීය බවට පත් වුණේ ඔය ඇත්තු නිසා. ඒ ඔය ඇත්තන්ගේ ಗುಣධර්ම නැති කරන්න තමයි ඔය හදන්නේ. ඒ නිසා ඒවට අහු වෙන්න එපා. මාර්යාගේ දූතයෝ හැටියට ඒ ඇත්තන්ව සලකන්න බලන්නවත් එපා. ඔය ඇත්ත බැලුවාම ඒ ඇත්තන්ගේ කාරණේ සිද්ධ වෙනවා. නැත්තන්ට සල්ලි ලැබෙනවනේ. දැන් අර පෞගේ කාලේ හිටියනේ තාමත් ඉන්නවා. හේයි ගාලා කෑ ගහනවා ආඳුරනම. අපේ නිකාය. උන්වහන්සේව ගෙනාවා මේ නිකායේ විනය කමිටුවට. ගෙනල්ලා අධිකරණයට ගෙනල්ලා ප්‍රශ්න අහුවා. ප්‍රශ්න අහනකොට ඒ ආඳුරගෙන් ඇහුවා ඔබ වහන්සේට මෙච්චර සල්ලි කොහෙද? කෝටි ගාණක් පොත්වල. ඒ ආඳුරගෙන මම දන්නේ නැහැ. මගේ ගිණුම් අංකේ මං channel එකේ දාලා තියෙනවා. මට වැටෙනවා. දවසට ලක්ෂ ගණන් වැටෙනවා. ඉතින් කාට වැරද්දක් කියන්න බෑ. එක එක්කෙනා කරන පරිත්‍යාගය. ඇයි මෙහෙම වැටෙන්නේ? බුදුදහමට කරන හානිය නිසා. සිවුර පොරවගෙන මට වුණත් පුළුවන්. අද රෑ වීඩියෝ එකක් කරලා දැම්මනම් මහානායක හඳුනට අමුත් ඉත්ත ගුණ හරපෙන් බැනලා. නේද? දැම්මනම් හෙට වෙනකොට ඔය ඇත්ත බලයි අර ඊයේ බනට ආපු එක්කෙනා නේද මේ. මේම මට සල්ලි එනවා. සල්ලි Google ආයතනයෙන් ගෙවනවට වඩා පිට අනිත් තැන් වලින් වැටෙනවා. ඒක මහා අනතුරක් තියෙනවා. ඒ නිසා මේවා තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න වටහා ගන්න අවබෝධයක් ලැබෙන්න තමයි ධර්මානුකූල කාරණා කිහිපයක් මේ විදිහට දේශනා කළේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත මිනිස්සු ඉන්නවා කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. ඒක නිසා තමයි බුදුහාඳුරු මේ කරුණු කාරණා දේශනා කළේ. මේවා තේරුම් අරගන්න පින්නතුනි පිනට දහමට කුසලයට නැඹුරු වෙන්න, යහපත් දේ කරන්න, හොඳ දේ කරන්න. බුදුහාඳුරන්ගෙන් දවසක් බමුණෙක් ඇවිල්ලා ඇහුවා බුදුහාඳුනේ කොතනටද දන් දෙන්න ඕනේ කියලා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යත්ත ප්‍රසීදති යම් තැනකට ඔබ පැහැදෙනවා නම් එතනට දෙන්න කියලා. බුදුහාඳුරු කිව්වේ නෑ ශාසනයට දෙන්න, සංඝයාට දෙන්න, බුදුහාඳුරුන්ට දෙන්න කියලා. ඒ බමුණම ආවා බුදුහාඳුරන්ගෙන් බුදුහාඳුරනේ මළගිය ඥාතීන්ට පින් දෙනවා නම් කොතනට දෙන්න ඕන. ඒ වෙලාවේ බුදුහාඳුරු දේශනා කළා දක්ඛිනීය ගුණේ තියෙන්නේ කොතනද එතනට දෙන්න කියලා. දක්ඛිනීය ගුණේ තියෙන්නේ කොතනද? බුද්ධ ශාසනය. ඒ කියන්නේ මහා සංඝරත්නයේ තුල. මහා සංඝරත්නයට දීලා තමයි මළගිය ඥාතීන්ට පින් දෙන්න නම් පින් කළ යුත්තේ කියලා දේශනා කළා. ඒ නිසා ඔය ඇත්තන්ට මේ කරුණු කාරණා දේශනා කළේ ඔය ඇත්තන්ගේ ජීවිතය හදාගන්න. ධර්මානුකූල වෙන්න, යහපත් වෙන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. පොලිසිය මහතුරුන්ගේ ෂර්ට් එකේ ගහලා තියෙන රවුම් එකේ නේද? හැංගිලා ඉඳගෙන අධම්මචාරීව සල්ලි හෙව්වට අර කෝට් එකේ නම් ගහලා තියෙන ධම්මචාරී කියන. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ඒ නිසා ධර්මයේ හැසිරෙන්න ගුණධර්ම වලින් යුක්ත වෙන්න. එතකොට පිරිහෙන්නේ නැතුව දියුණු වෙන જાතියක් ඇටියට ඔය ඇත්තන්ට ජීවත් වෙන්න තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්කම ඇති වෙයි. දැන් ධර්ම දේශනාව අවසන් කරනවා. මේ අත මම මුලින් මතක් කළා වගේ බොහොම හොඳට මට ධර්ම දේශනාව පවත්වන්න පුළුවන් විදිහට ඉඳිමින් ධර්ම ශ්‍රවණය කළා. ධර්මයේ බණ අහනවා කියලා කියන්නේත් වෙනතුනේ කල්ප 9ක් ආනිසංස ලැබෙන පින්කම. මොනවද ලැබෙන ආනිසංස? නුවණ වැඩෙනවා. නුවණ වැඩෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බුද්ධිමත් භාවය ඇති වෙන පින්කම. පඤ්ඤා සංවත්තනික පටිපදම් පටිපජ්ජති කියලා බුදුහාඳුරෝ දේශනා කළේ. නිසා නුවණ වැඩෙන පින්කමක් ඔයත් වද සිද්ධ කරගන්නට යෙදුනේ. මේ රැස් කරගත්තා වූ සියලු කුසල් දහම් වල බලයේ ශක්තිය සියලු දෙවියෝ අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුළින් සතුටටපත් වන දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය මේ ඇතු හැම දිනාටම ලැබේවා සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව දෙවියන්ට පින් දෙමු. කවුරුත් ගාථාව කියමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්칸තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝද චිරන් රක්칸තු මම් පරන්ති. ඒ වගේම මේ කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරලා ඒ වගේම මේ බෞද්ධ සංගමේ සමාජිකත්වයේ දරලා අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු මිය පරලෝකීය සියලුම සේවක මහත්මීන්ට ඒ වගේම පවුල් වල ඇත්තන්ට මේ ධර්ම ශ්‍රවණය කළ පින්කමට සම්බන්ධ වූ ඇත්තු නමින් මිය පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුණු සියලුම මළගිය ඥාතීන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුළින් අපේ මළගිය ඥාතීන් අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මළගිය ඥාතීන්ට පින් දෙමු. කවුරුත් ගාථාව කියමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් මේ සිද්ධ කරගත් සියලු කුසල් දහම් වල බලයේ ශක්තිය විශේෂයෙන් අපිට මේ සඳහා ආරාධනා කටයුතු සිද්ධ කරන්නට දුන්නේ අපේ සුදර්ශන දුතු සතුට මහත්මයා. අපේ විහාරස්ථානයේ ප්‍රධාන පෙළේ දායක මහත්මයෙක් හරියට පින් දහම් කරනවා. මේ කනිජ නීතිගත සංස්ථාවේ සේවයේ නියුතු මහත්මීන්ගේ ආධාරයෙන් අපේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හේමත් පෞගිය දවස්වල නිර්මාණය කළා. පන්සලට පිවිසෙනකොටම වෙල්ගම මහත්තයාව සිහි කරලා එතුමාට පින් දෙන්න ඒ පිළිම වහන්සේලා නිර්මාණය කළා. ඒ වගේම සුදර්ශන මහත්ම තමන්ගේ ඥාතීන්ට පින් දෙන්න වාහල්කඩ තොරණක් නිර්මාණය කළ විහාරස්ථානයේ ඉදිරිපිටම. ඒ වගේ පන්සලට හරි ශක්තියක් බවට පත්විච්ච අපිට බොහොම හිතවත්ව කටයුතු සිද්ධ කරන ඒ පළාතේ හොඳ සමාජික ආගමික සේවාවන් සිද්ධ කරන හොඳ මහත්මියෙක් හැටියට අපේ දුටු සතුට මහත්මියාව මතක් කරන්න පුළුවන්කම තියෙන තේතුමා මේ සඳහා අපිට ආරාධනා කටයුතු සිද්ධ කරන්නට යෙදුනා. ධර්මයට ආරාධනා කරන එකත් මහා පිනක්. ඉතින් එතුමාටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ මීට සහයෝගය දැක්වුවා වූ මේ කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම පින්වත් පිරිසට බෞද්ධ සංගමයේ ඇතුළු සෑම දිනාටම ධර්ම දේශනා ශ්‍රවණය කරපු මේ ඇත්තන්ටත් පවුල් වල දූ දරුවෝ ඇතුළු හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය ලැබීමෙන් සැලසීමෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ උදා වේවා සැලසේවා ඔය ඇත්තු කරන කියන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක භාවයටපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක භාවයටපත් වේවා. නවග්‍රහ කුල පද්‍රවාදී තිබේනම් ඒ සියල්ලක් දූරීභූත භාවයටපත් වේවා. හැම දිනාටම කායික මානසික සුවතාවය ලැබේවා සැලසේවා.
අජරාමර සංඛ්‍යා තමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං මද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනකටම